සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං අචින්තිය බුද්දා බුද්ධ ගුණාචින්තිය අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝති. විහාරස්ථානයෙහි වැඩ වාසය කරන අපගේ ශිෂ්‍යවරීන් වහන්සේලා නියෝජනය කරනු ලබන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පුණ්‍යවන්ත පූජනීය මෙහෙණින් වහන්ස ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි සිරිඋපාලි ධර්මාශ්‍රම විහාරස්ථානයේ 2025 වර්ෂයේ කටින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය නිමිති කරගෙන ඊට පෙර දිනේ පවත්වන ධර්ම දේශනාව විදිහටයි මේ උතුම් වූ ධර්ම දේශනාව අද දින පවත්වන්නට යෙදෙන්නේ. මෙතනදී මේ පින්වතුන්ට ඊටාම සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා. සමහර විට ජීවිතේකම එකම එක වරකදී පමණක් ශ්‍රවණය කරන්න ලැබෙන විදිහේ ධර්ම දේශනාවකුයි අද දවසේදී මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ත්‍රිපිටකයේ තිබෙනවා සූත්‍රයක් සහස්ස ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය කියලා. එහිදී ලෞතර බුදු පියාණන් වහන්සේගේ එර්දිමය ශක්තිය පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගෙනවා. ආනන්ද තෙරුන් වහන්සේ පෙර බුද්ධ ශාසනයක එර්දිමත් භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පැමිණි. භික්ෂූන් වහන්සේ කෙනෙක් බ්‍රහ්ම ලෝකයේ සිට සහස්‍රී ලෝක ධාතුවට ඇසෙන පරිද්දෙන් ස්වරයෙන් විඤ්ඤාපනය කළා. කටහඬින් වෙනත් අය දැනුවත් කළා කියලා ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙකුට කොපමණ දුරකට කටහඬින් කතා කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් නගනවා. තුන් වතාවක් පිළිතුරු දීම ලෞතර බුදු පියාණන් වහන්සේ මග අරිනවා. ඒ ශ්‍රාවකයෙක් ශාස්ත්‍රූන් වහන්සේලා අප්‍රමේය වෙති කියලා නිහඬ වෙනවා. තුන්වැනි වතාව ඉක්මවලා නැවත ගැටලුව අහද්දී භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. චූලනිකා ලෝක ධාතුව නැමැති මේ චක්‍රාවාටය සමග චක්‍රාවාට දහස් ගණනක පොකුරක් එකතු වුණාම මජ්ක්‍ධිමනිකා ලෝක ධාතුව මධ්‍යම ප්‍රමාණයේ ලෝක ධාතුව එවැනි ලෝක ධාතු දහස් ගණනක් එකතු වූ තැන මහා සහස්සී තෙසහස්සී ලෝක ධාතුව භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් මුලින්ම ආලෝක තරංග පතුරවලා ඒ ආලෝක තරංග මතින් මේ කෝටි ලක්ෂයක් සක්වල වාසය කරන දෙසවං සහිත සියලුම ජීවීන්ට ඇසෙන පරිදි සහ වැටහෙන පරිදි කටහඬින් කතා කරන්නට පුළුවන් බවත්
අවශ්‍ය නම් අනන්ත විශ්වයේ අවශ්‍ය තරම් දුරකට කටහඬ පැතිරවිය හැකි බවත් භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට ප්‍රකාශ කොට වදාලා. ඒ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේට පුදුම සතුටක් ඇති වුණා. ඒ සතුට ඇති වෙලා ස්වාමීනි ඔබ වහන්සේට මෙවැනි 이르දි බලයක් පවතින බව මොන තරම් පුදුම සහගතයිද, මොන තරම් ආශ්චර්යයිද, මොන තරම් වටිනාකමක්ද කියලා සතුට ප්‍රකාශ කළා. ඒ ආසන්නයේ හිටියා උදායි කියලා තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේගේ 이르දි බලයෙන් ඔබ වහන්සේට තියෙන වැඩේ මොකක්ද? ඒක භාග්‍යවතුන් වහන්සේගේ 이르දි බලය එයින් ඔබ වහන්සේට කමක් නැහැ. ඒ වෙලාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා උදායි එහෙම කියන්න එපා. ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ආනන්ද තෙරුන් වහන්සේගේ සිතෙහි ඇති වුණු ඒ ශ්‍රද්ධාව පැහැදීම මොන තරම් කුසල බලයක්ද, මොන තරම් පුණ්‍ය ශක්තියක්ද කියනවා නම් එය සත් වතාවක් තෞතිසා දෙව්ලොව සක්‍ර දේවේන්ද්‍රත්වය ලබා ගැනීම පිණිස හේතු වෙනවා. සත් වතාවක් මේ මහා පෘථුවියෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙකු ඉපදිලා චක්‍රවර්ති රජකම ලැබීමට හේතු වෙනවා. එවැනි මහා සම්පත් ලැබෙනවා නම් ඉන්නහා දේව රාජ සුගති සම්පත් කොපමණද කියා වර්ණනා කොට නිමා කළ නොහැකි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආනන්ද මේ ජීවිතයේදීම පිරිනිවනටපත් වෙන තැනැත්තෙක්. එසේ නොවුනා නම් මෙවැනි සම්පත් ඔහු ලබනවා. එහෙමනම් අද ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී පුංචිම හරි සතුටක් ලෞතර බුදු පියාණන් වහන්සේ ගැන ඔබේ හිතට ඇති වුණොත්, පුංචිම හරි ශ්‍රද්ධාවක් ඔබේ හිතට අප සරණ ගිය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ 이르දි බලය ගැන දැනුණොත්, එය මහා කල්ප ගණනක් ඔබව සතර අපායේ මුදවනවා. මහා කල්ප ගණනක් ඔබව සුගතියේ පාරමිතා කුසල ශක්තිය පිරීමට හේතු වාසනාව ලබා දෙනවා. එහෙමනම් මේ මොහොතේ පටන් දේශනාව අවසාන වන මොහොතේ සමාධියට සමවැදුණු කෙනෙක් වගේ වෙන්න කිසි දෙයක් ගැන සිතවිලි යොමු කරන්නේ නැතිව අන්‍ය විහිත නොවේ මනසින් බුදු පියාණන් වහන්සේගේ රුවම මවා ගනිමින් ඇහෙන පදයක් පදයක් පාසා ඒ චිත්ත රූපේ හිතට නන්වා ගනිමින් අවසානය වනතෙක්ම මේ දේශනාව සදහෙන් ශ්‍රවණය කරනවාමයි කියන අදිෂ්ඨානයෙන් සාදු නාදයක් පවත්වලා තැන්පත් වෙන්න. ලෞතර බුදු කෙනෙක්ටම පමණක් පැවැත්විය හැකි පෙළහරක් පිළිබඳව නැවත නැවත සම්බුද්ධ ශාසනය තුල අපිට අසන්නට ලැබෙනවා. ඒ පෙළහර තමයි යමක මහා පාටිහාරයේ හෙවත් යමා මහා පෙළහර. ඒ මහා පෙළහර ලෞතර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවමාන යුගය තුල අවස්ථා 4කදී පවත්වනු ලැබුවා. පළවෙනි අවස්ථාව සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා බෝධි මූලයේ විමුක්ති සුවය විඳිමින් දින 7ක් ගත කරද්දී
දෙව්ලොව දෙවිවරු කොටස් දෙකකට බෙදුණා. සමහර දෙවිවරුන්ට සැකයක් ඇති වුණා තාම බෝධි මූලයේ සිටින්නේ ධර්මය අවබෝධ කරලා බුදු වෙලා නැතුව වෙන්නේ නැති කියලා. ඒ දෙවිවරුන්ගේ බ්‍රහ්මයින්ගේ සැකය දුරු කිරීම සඳහා පළමු වතාවට මුළු විශ්වයටම පෙනෙන පරිද්දෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ යමා මහ පෙළහර පෙන්වා වදාලා. දෙවන අවස්ථාවේ සම්මා සම්බෝධියට පත් වෙලා වසරකට පසු කිඹුල්වත් නුවරට ජාත භූමියට වැඩම කරලා මාන්නක්කාර ශාක්‍ය කෝලිය දෙවංශිකයන් භාග්‍යවතුන් වහන්සේ වයසින් බාලයි කියලා වන්දනා නොකර සිටිද්දී කුඩා කුඩා දරුවන් ඉදිරියට එවමින් ඔවුන් පසුපසට යද්දී තම නෑයන්ගේ මානය දර්පණය කිරීමට දමනය කිරීමට නැති කිරීමට ගුවනට නැගී දෙවන වතාවට යමා මහ පෙළහර පාවදාලා. තෙවන අවස්ථාවේදී තීර්ථකයන් දමනය කිරීම සඳහා අන්‍ය තීර්ථකයන්ගේ අභියෝග හිරු දුට්ටු පිනිසේ විද්වංසනය කරන්නට ගණ්ඩම්බ රුක්ක මූලයේදී තෙවන වතාවට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ යමා මහ පෙළහර පාවදාලා. පාටික නම් අන්‍ය ශ්‍රමණයා සිදු කළ අභියෝගයකට පිළිතුරු වශයෙන් සිව්වෙනි වතාවට භාග්‍යවතුන් වහන්සේ නැවතත් අහසට නැගී මහා පෙළහර කොට වදාලා. මේ අවස්ථා හතරෙන් පින්වතුනි අද මම තෝරගත්තේ තුන්වැනි අවස්ථාව. ලෞතර බුද්ධත්වයෙන් වර්ෂ 7ක් ගෙවිලා ගියා. වර්ෂ 7ක් ගෙවිලා යද්දී බුදු පියාණන් වහන්සේ පහළ වුණු දඹදිව තමන් බුදු බවට පත් වුණා කියලා ලෝකයා රවටමින් සිටි පිරිස් ජීවත් වුණා. ඔබ දන්නවා පූර්ණ කස්සප, සංජය බෙල්ලට්ටිපුත්ත, පකුද කච්චායන, අජිත කේස කම්බිලි, මක්කලී ගෝසාල, නිගණ්ඨ නාත පුත්ත ආදී ශාස්ත්‍රූ වරුන් වහන්සේලා 6 දෙනා බුද්ධ කෝලහලයෙන් මුළු ලෝකයාටම දෙවියන් විසින් දැනුම් දුන් බුදුවරුන් වන්නේ තමන්යයි පිරිස මුලා කරමින් ලාභ සත්කාර ලැබමින් මිත්‍යා දෘෂ්ටි පතුරවමින් කාලය ගත කළා. ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණාම ඒ අයගේ ලාභ සත්කාර ටිකෙන් ටික පිරිහිලා ගියා. දෙවියන් බ්‍රහ්මයන් සහිත තුන් ලෝකයම ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයට ටිකෙන් ටික නැඹුරු වුණා. මගධ රාජ්‍යයේ රජගහ නුවර මහා ධන සිටුවරයෙක් වුණා. මේ රජගහ නුවර සිටුතුමා පෙන් පහසු වෙන්න නෑම සඳහා ගංගාවට ගිය මොහොතේදී ගංගාවේ පාවියා රත් සඳුන් දෙවයක්
එතුමාට ලැබුණා. ඒ රත් සඳුන් දැවය එතුමා අරගෙන ගිහිල්ලා රත් සඳුන් පාත්‍රයක් බවට පත් කරගත්තා. පාත්‍රය සකස් කරලා උණදඬු එකින් එක එක් කරලා සැටරියන් කුළුණක් හැදුවා. ඒ කුළුණ මුදුනේ පාත්‍රය පසුම්බියක දාලා එල්ලා තිබ්බා. එතුමා රජගහ නුවර පුරාවටම අනබෙරලා ඇව්වා. මේ ලෝකේ බුදු කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා නම්, මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා පිරිසක් ඉන්නවා නම්, සැබෑවටම උන්වහන්සේලා බුදු නම්, සැබෑවටම උන්වහන්සේලා රහත් නම්, එවැනි උතුමෙක් අහසින් පැමිණ මේ සඳුන් පාත්‍රය ගනිත්වා කියලා කෝලහලයක් කළා. දිනෙන් දින ගත වෙලා ගියා. මක්කලී ගෝසාලවත් පූර්ණ කස්සපවත් පෙරකී කිසිම බුදු බවට පත්වී යැයි ලෝකය රැවටු කිසිදු සාත්‍රූවරයෙක්වත් ඒ සඳුන් පාත්‍රය කුළුණින් බිමට ගැනීමට සමත්කම දැක්ුවේ නැහැ. එක් ශාස්ත්‍රූවරු තමන් සමීපයේ සිටි අතවැසියන් රජගහ නුවර සිටුතුමා ගාවට පිටත් කොට යැව්වා. සිටුතුමනි, අපගේ බුදුන් ඔයවැනි සඳුන් පාත්‍රයකට පෙළහර පෑම වටින්නේ නැහැ. එනිසා අපගේ බුදුන් වෙහෙසන්නේ නැතිව අපගේ පූර්ණ කශ්‍යප බුදුන්ට, අපගේ අජිත කේසකම්බිලි ආදී බුදුන්ට සඳුන් පාත්‍රය දීලා උන්වහන්සේලාව පිළිසරණ කොට ගනිත්වා කියලා ඉල්ලුවා. රජගහ නුවර සිටුතුමා මෝඩ කෙනෙක් නෙමෙයි. එතුමා හරි විචක්ෂණ කෙනෙක්. එතුමා කිව්වා, ඔබ කියන ඔය බුදුන් ඇත්තටම බුදුන් නම් එන්න කියන්න. අහසින් ගිහිල්ලා පාත්‍රය ගන්න කියන්න. එහෙම අහසින් වැඩලා පාත්‍රය අරගත්තොත් මම දිවි ඇතිතෙක් ඒ ඔබේ බුදුන් පිළිසරණ කොට ගන්නවා කියලා කිව්වා. සත් ශාස්ත්‍රූවරුන් අතරත් නිගණ්ඨනාත පුත්ත හෙවත් ජෛන මහාවීර බොහෝම ප්‍රසිද්ධියට පත් වෙලා වුණා. ඔහු කල්පනා කළා මෙපමණ කාලයක් අඥාන මෝඩ මිනිසුන් රවටාගෙන මං ජීවත් වුණා. මා තුළ ඇති බුදු බවකුත් නැහැ. මා තුළ ඇති රහත් බවකුත් නැහැ. මා තුළ ඇති එර්දි විශේෂයකුත් නැහැ. දැන් මොකද කරන්නේ? අර වගේම අතවැසියෙක් කෙව්වා. නමුත් රජගහ නුවර සිටුතුමා ඒ යෝජනාවට කැමති වුණේ නැහැ. දෙවනවර නිගණ්ඨනාත පුත්තතුමා ඒකට සැලැස්මක් ඇති කළා. පිරිසට කතා කරලා කිව්වා, මම රජතුමා සිටුතුමා ගාවට එනවා. සිටුතුමා ගාවට ඇවිල්ලා සඳුන් පාත්‍රය ඉල්ලනවා. සඳුන් පාත්‍රය සිටුතුමා මට දුන්නේ නැත්නම් මම පෙළහර පාන්න සූදානම් වෙනවා. නුඹලා ඔක්කොම එකතු වෙලා මාව නවත්තන්න ඕනේ. නිගණ්ඨනාත පුත්ත පැමිණිලා සිටුතුමා ගාව කිව්වා, සිටුතුමනි, බුදුනු තැන් පටන් මගේ බුදු බලය මම ලෝකයාගෙන් සංගවගෙන වුණා.
බුදු වුණු තැන්පටන් මගේ බුදු බලය අල්පේච්ඡ බව නිසා මම ප්‍රදර්ශනය කළේ නැහැ. ඒ නිසා බුදු වූ මාව වෙහෙසවන්න එපා. ඔය පාත්‍රය මට දෙන්න. සිටුතුමා කැමති වුණේ නැහැ. එහෙමනම් සිටුතුමනි මෙතුවක් සංගවාගෙන සිටි බුද්ධ බලය මන් දැන් ඔබට පෙන්වනවා. වටේ ඉන්න අතවැසියන්ට ඉඟි කළා. ඔවුන් ලං වුණා. මහලු සුනකයෙක් වගේ නිගණ්ඨනාත පුත්ත එක අතක් අහසට දික් කළා. එක කකුලක් පොළවෙන් ඔසව ගත්තා. සිටුතුමනි අහසට නැගෙම්ද කියලා ඇහුවා. සිටුතුමා කීවා හොඳයි වහන්ස හැකිනම් අහසට නැගෙන්න. නැගිලා පාත්‍රය අරගන්න. සිටුතුමනි මෙතුවක් දවසක් සංගවාගෙන සිටි අල්පේච්ඡ බව දුරුකොට මම අහසට නැගෙම්ද කියලා දෙවෙනි පාර ඇහුවා. හොඳයි වහන්ස හැකිනම් අහසට නැගෙන්න කිව්වා. සිටුතුමනි මෙච්චර කාලයක් හංගගෙන හිටපු මගේ බුද්ධ භාවය එහෙනම් දැන් මුළු ලොවට මං පෙන්වනවා කියලා ඇඟ කිලිපොලා හරිමින් සොලවමින් අහසට නැගෙන්නට උත්සාහ කරන ආකාරයක් පෙන්වුවා. ඒ වෙලාවේදීම වටේ ඉන්න පිරිස ඇවිදින් ස්වාමීනි නිගණ්ඨ බුදු පියාණන් වහන්සේ ඔය දර පාත්‍රයක් නිසා බුදු වූ ඔබ වහන්සේ පෙළහර පායන එක වටින්නේ නැහැ කියලා. අත් දෙකේ ලිලා බිමටම සමතලා කරගත්තා. වැලිත් පිහදාලා මඩත් පිහදාලා නිගණ්ඨනාත පුත්ත නැගිටලා සිටුතුමනි මගේ අතවැසියෝ කියන එකත් ඇත්ත තමයි. ඔය දර පාත්‍රයකට මම මොකට මගේ බුදු බව පෙන්නනවද කියලා බිම් බලාගෙන ලැජ්ජාවෙන් අහපව් හැරිලා ගියා. දින 6ක් ගත වුණා. පාත්‍රය අහසින් නැගලා පොළවට අරගන්න කෙනෙක් උන්නේ නැහැ. එදා වේළුවනාරාමය ආශ්‍රිතව වාසය කළ මොගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් සමග පිඬුසිඟා වැඩියා. පිඬුසිඟා වැඩලා ඒ පිඬුසිඟා වැඩීම පිණිස එහෙ මෙහෙ හැසිරෙද්දී උන්වහන්සේලාට ගම්වාසීන් කියන ඇනුන් කෙටුන් ඇහුණා. මෙච්චර කාලයක් ලෝකෙ බුදුවරු ඉන්නවා කියලා කියපු අය හිටියා. මෙච්චර කාලයක් ලෝකෙ රහත්ය කියලා කියපු අය හිටියා. දැන් සිටුතුමා අභියෝගයක් කළා. අහසට නැගලා පාත්‍රය ගන්න කියලා බුදුනම් රහත් නම් එය අරගන්න කෙනෙක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒකාන්තයෙන් ලෝකේ බුදුවරු නැහැ. ඒකාන්තයෙන් ලෝකේ මහරහතන් වහන්සේලා නැහැ. මේ ඔක්කොම ලෝකේ රවට්ටන මහා රැවටිලිකාරයෝ මායාකාරයෝ කියලා බයින්න පටන් ගත්තා. දාන වේලාවෙන් අනතුරුව ඔය ටික අහගෙන හිටපු තෙරුන් වහන්සේලා දෙනම කතා බහ කළා. මොගලන් මහරහතන් වහන්සේට පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ කියනවා ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ
මේ ලෝකේ අපි ඇසිය යුතු දෙයක් නෙමෙයි මේ අහන්නේ. මේ ලෝකේ බුදුවරු සිටියදීම බුදුවරු නැහැයි කියලා මේ අය කියනවා. මේ ලෝකේ රහතන් වහන්සේලා සිටියදීම රහතන් වහන්සේලා නැහැයි කියලා මේ අය කියනවා. ඒ නිසා මෙයා අපිට අයිතිකාරයක්. ඔබ වහන්සේ අහසට නැගලා පෙළහර පාලා ඔය සඳුන් පාත්‍රයේ පිළිගන්න කියලා කිව්වා. මොගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේට කියනවා මම එර්දි බල සම්පන්න බව තුන් ලෝකේම ප්‍රසිද්ධයි. නන්දෝපනන්ද දිව්‍යමය නාගරාජයා අප බුදු පියාණන් වහන්සේ කෙරෙහි කිපිලා බුදු පියාණන් වහන්සේට දෙව්ලොවට යන්නට ඉඩ නොදෙන්නෙමි කියලා. දිව්‍යමය නාගවේශයට පැමිණ දරණ පොට 7කින් මහා මේරුව වෙලා පෙනගබින් මහමෙර මත තව්තිසා බවන වැසූ මොහොතේදී මාගේ වේශය අතහැර තුදුස් පොටකින් නන්දෝපනන්ද නාගරාජයාගේ දරණ පොට වෙලමින් නාගවේශයකට පැමිණ මාගේ පෙනගබින් දිව්‍යමය නාගරාජයා දමනය කළදා තුන් ලොවමා ප්‍රසිද්ධ වුණා. සක්දෙව් රජුට ධර්මය පිළිබඳව මතකය අමතක වූ මොහොතේ එම මතකය නැවත ඇතිකොට පංචකාමයන්ගෙන් මත්තු සක්දෙවියන්ට සිහිනුවන ඇති කිරීමට යොදුන් ගණන් උස වෛජයන්ත මහප්‍රාසාදය මගේ පා ඇඟිල්ලෙන් එහෙට මෙහෙට කම්පා කළ මොහොතේදී දෙව්ලොවදමා ප්‍රකට වුණා. එනිසා ඔබේ බලය කිසිවෙක් දන්නේ නැහැ. ඔබ වහන්සේ ඉහළට නැගිලා ඔය පාත්‍රය අරගන්න. පිණ්ඩෝල භාරද්වාජ මහතෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේව පිටත් කොට යැව්වා. තමන් වහන්සේ නැවතිලා ගල් තලාවක් මත, ඊතා කුඩා ගල් තලාවක් මත ඉඳගත්තා. ඉඳගෙන සමවතට සමවැදිලා නැගී සිටියා. ගල් තලාව ටිකෙන් ටික විශාල කරමින් අහසට නැගුණා. ඒ ගල් තලාව තෙරුන් වහන්සේගේ පාදයන්හි ඇලී තිබුණා. මුළු නුවරම යොදුන් 3ක වපසරියක් තියෙන්නේ. මේ ගල් තලාව යොදුන් 9ක වපසරියක් දක්වා අහසට නැගෙමින් පින්වතුනි එර්දි බලයෙන් විශාල කළා. එහෙම එර්දි බලයෙන් මේ මහා පර්වතය විශාලත්වයට පත් කරමින් අහසට නැගුණහම පින්වතුනි විශාල භාජනයක් ආවරණය කළා වගේ මුළු රජගහ නුවරම අන්ධකාර වුණා. ඒ අන්ධකාරය පිළිබඳව මිනිස්සු බොහොම බියටපත් වුණා. කරන කියන වැඩ කටයුතු ඔක්කොම නතර කරලා මෙවැනි අඳුරක් ආවේ කොහොමද කියලා ඒ අය කල්පනා කළා. බියටපත්ව සිටි මිනිසුන් දුටු පිණ්ඩෝල භාරද්වාජ මහතෙරුන් වහන්සේ ගල් තලය අතරින් තමන් වහන්සේව විනිවිද පෙනෙන්නට සැලැස්සුවා. ඒ එර්දි බලය දුටු මිනිසුන් මේ සැබෑ බියක් නෙමෙයි.
මේ සැබෑ අඳුරක් නෙමෙයි. අපගේ මහරහතන් වහන්සේගේ බලයක්. අපගේ මහරහතන් වහන්සේගේ එරදියක් කියලා සැනසුම් සුසුම් හෙළුවා. අනේ ස්වාමීනි අප කෙරෙහි දයාවෙන් ඔය මහා ගල් පර්වතය අහසින් පහකර දෙනසේක්වා ආයාචනා කළා. මිනිසුන්ගේ බිය දුරු කරමින් පිණ්ඩෝල භාරද්වාජ මහතෙරුන් වහන්සේ ඒ මහා කළුගල් පර්වතයට තමන් වහන්සේගේ පාදයෙන් පහරක් එල්ල කළා. ඒ මහා පර්වතය කුඩා වෙමින් පොළවට පාත් වෙලා කිසි වෙකුට හිංසාවක් පීඩාවක් නොකොට තිබූ තැනම පිහිටියා. ඉන්පසු අහස සිටි පිළිමයක්සේ වැඩවුන් පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ආලෝක කිරණ විහිදුවමින් දෙවන සූර්ය මණ්ඩලයක්සේ රජගහ නුවර සිටුතුමාගේ මිදුල අහසෙහි බබලන්නට පටන් ගත්තා. රජගහ නුවර සිටුතුමා උඩුමහල් තලයේ සිට මේ සියල්ලම බලාගෙන ඉඳලා බොහෝම ශ්‍රද්ධාවෙන් දෝත් මුදුනේ තියාගෙන වැඳ වැටීගෙන ඇවිදිලා ස්වාමීනි ඔබ වහන්සේගේ බල අද මම දත්තෙමි. ඔබ වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේගේ බලයද මම අද දත්තෙමි. දිවි හිමියෙන් ඔබ වහන්සේවත් ඔබ වහන්සේගේ ශාස්ත්‍ර වූ බුදු පියාණන් වහන්සේවත් ඒ ධර්මයත් මම සරණ කොට ගන්නෙමි. අහසින් මා කෙරෙහි දයාවෙන් පොළවට බැස වදාරණසේක්වා කියලා ආරාධනා කළා. ඒ ආරාධනයෙන් අහසින් පොළවට බැස වදාළ තෙරුන් වහන්සේව මාලිගයට වැඩම කරගෙන ගිහිල්ලා සේවකයන් යවා අර රත් සඳුන් පාත්‍රය පසුම්බිය සමග පොළවට ගෙනවුත් තෙරුන් වහන්සේට වැඳ නමස්කාරයෙන් පූජා කරලා එහි ගිතෙල් මී පැණි පුරවලා මහා සංග්‍රහයක්ද සිදු කළා. ඉන් අනතුරුව පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ සිටුතුමාට ධර්මය වදාලා ඒ කටයුතු අවසන් කරලා උන්වහන්සේ දැන් වේළුවනාරාමයට වැඩම කරනවා. ගොයන් කපන්නට ගොස් සිටි මිනිස්සු, හේන් ගොවිතැනට ගොස් සිටි මිනිස්සු, දර කපන්නට වලට ගිය මිනිස්සු, නොයෙක් රාජකාරී සඳහා ගිය මිනිස්සු මේ අඳුර දුටුවා පමණයි. කුමක් වූ බවක්වත් ඔවුන් දන්නේ නැහැ. පසුව කටින් කට මේ සියල්ල ඔවුන්ට ආරංචි වෙනවා. ඔවුනුත් කරමින් සිටි සියලු කටයුතු අත ඇරලා දාලා ඉක්මනින් තෙරුන් වහන්සේ සොයාගෙන පැමිණෙනවා. එහෙම තෙරුන් වහන්සේ සොයාගෙන පැමිණිලා තෙරුන් වහන්සේට වැඳ නමස්කාර කරලා ඉල්ලනවා. ස්වාමීනි අපිට පිනක් තිබ්බේ නෑ ඔබ වහන්සේගේ පෙළහර දකින්න. අපිට පිනක් තිබ්බේ නෑ ඔබ වහන්සේගේ 이르දි බලය දකින්න. ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ සියලු දේ දන් දීලා වනගත වෙන වෙලාවේ මිනිස්සු පස්සෙන් ඇවිදිලා රතය ඉල්ලද්දී රතය නොදී උන්නේ නැහැ. තමන් ළඟ තියෙන සලුව ඉල්ලුවා නම් සලුව නොදී උන්නේ නැහැ. ඒ නිසා අපි ගැන අනුකම්පාවෙන් පෙළහරක් පෙන්වන්න කිව්වා.
තෙරුන් වහන්සේ ශරීරයෙන් ගිනි දැල් පිට කරන්න පටන් ගත්තා. තව කෙනෙක් ඇවිදින් ඉල්ලද්දි තෙරුන් වහන්සේ ශරීරයෙන් දුන් දාන්න පටන් ගත්තා. තව කෙනෙක් පෙළහර පාන්න ඉල්ලද්දි පාත්‍රය පහලින් ගමන් කරනවා. රහතන් වහන්සේ අහසින් ගමන් කරනවා. තව කෙනෙක් පෙළහර පාන්න ඉල්ලීම් කරද්දී තෙරුන් වහන්සේ පාගමනින් පොළවේ වැඩම කරනවා. පාත්‍රය අහසින් ගමන් කරනවා. මෙහෙම නොයේක් පෙළහර පාමින් වේළුවනාරාමයට වැඩම කළා. වේළුවනාරාමයේ අවට මිනිස්සු පොර කන්න පටන් ගත්තා. සාදු නාද දෙන්න පටන් ගත්තා. කෑ කෝලහල කරන්න පටන් ගත්තා. මේ කෝලහලය කුමක්දයි? භාග්‍යවත් ලෞතර බුදු පියාණන් වහන්සේ විමසා බලා දැන පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේගෙනුත් ඒ පිළිබඳව විමසලා මෙන්න මෙහෙම වදාලා. අනන්ත අපරියන්ත විශ්වයේ අනන්ත අපරියන්ත කාල අවකාශය තුල පහළ වූ අනන්ත අපරියන්ත කිසිම ලෞතර බුදු කෙනෙක්ගේ සසුනක ලී පාත්‍රයක් පිළිගත් කෙනෙක් නැහැ. එනිසා ලී පාත්‍ර භාවිතය මේ සම්බුද්ධ ශාසනයේ නොකළ යුතුය. එසේම ආමිසයක් නිසා ප්‍රාතිහාර්ය පෑම අද සිට භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට තහනම්ය කියලා විනය ශික්ෂාවක් පනවා වදාලා. මේ විනය ශික්ෂා පදය පනවා වදාලම ඒ ප්‍රදේශයේ සිටි සාත්‍රුන් වහන්සේලා ඇතුළු සියලු තීර්ථකයෝ අන්‍යාගමිකයෝ බොහෝම සතුටටපත් වුණා. අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෙළහර පාන්න එපා කිව්වලු. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පෙළහර පෑම තහනම් කළා නම් ඒ ශ්‍රාවකයෝ කවදාවත් ඒ වචනෙන් පිට යන්නේ නැහැ. ඒ වගේම තමන්ම පනවපු ශික්ෂාපදයක් නිසා නැවත ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පෙළහර පාන්නෙත් නැහැ. අපිට හොඳ අවස්ථාවක් ලැබුණේ. තීර්ථකයෝ තනින් තන කියන්න පටන් ගත්තා. ශ්‍රමණ බවත් ගෞතමයන් හෝ ශ්‍රාවකයෙක් හෝ පෙළහර පානවා නම් අපි පෙළහර දෙකක් පානවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පෙළහර දෙකක් පෙන්වනවා නම් අපිට මොකද බැරි පෙළහර පෙන්වන්න? මෙතෙක් කල් පෙළහර නොපෑවේ බුදු බලයට අල්පේච්ච බව නිසා අපි පෙළහර 4ක් පෙන්වනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පෙළහර 10ක් පෙන්වුවොත් අපි පෙළහර 20ක් පෙන්වනවා. ඔය විදිහට වැඩි කොට පෙළහර පෙන්වන බව තමන්ගේ පිරිස අතර කියන්න පටන් ගත්තා. මේක මහා කෝලහලයක් විදිහට පැතිරිලා ගියා. බිම්බිසාර රජතුමා ලෞතර බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා මේ කෝලහලය උද්ඝෝෂණය පිළිබඳව දැනුවත් කළා. ස්වාමීනි, ශ්‍රාවකයන් වහන්සේලාට පෙළහර පාන්න එපාය කීවද? ඔව්. ස්වාමීනි, මෙන්න මෙහෙම සිදුවීමක් තියෙනවා. සියලු තීර්ථකයන් ඔබ වහන්සේලාට අභියෝග කරනවා. ඔබ වහන්සේලා එක් පෙළහර පෑවොත් ඒ අය දෙපෙළහරක් පානවා. දැන් මොකද කරන්නේ? බුදු පියාණන් වහන්සේ රජතුමාට ප්‍රකාශ කරනවා. තව මාස 4ක් ගිය තැන මම ඇසල පෝයදා උතුරු සලනකතින් මහා පෙළහරක් පානවයි කියලා. එතකොට රජතුමා අහනවා, ස්වාමීනි, ශ්‍රාවකයන්ට පැන වූ ශික්ෂාපද ඔබ වහන්සේට නැද්ද? රජතුමනි,
ඔබතුමාගේ අඹ උයනක් තියෙනවනේ. ඒ අඹ උයනේ ඔබතුමා නීතියක් පනවනවා. කවුරු හරි කෙනෙක් අඹ කඩා ගත්තොත් ඔහුට දඩ ගහනවයි කියලා. එතකොට රජතුමනි කවුරු හරි කෙනෙක් අඹ කඩා ගත්තොත් ස්වාමීනි මම එතකොට ඔහුට දඬුවම් කරනවා නැත්තම් දඩ ගහනවා. එතකොට රජතුමාම අඹ කඩා ගත්තොත් ස්වාමීනි ඒක මගේ අඹ උයනනේ. ඒ නිසා ඉතින් මට දඬුවම් කරන්න කෙනෙක් නැහැ. අන්න ඒ වගේ තමයි රජතුමනි. මේ මගේ සම්බුද්ධ ශාසනය. මමයි මේ මහා කරුණා ශාසනය ලෝකේ ඇති කළේ. ඒ නිසා ශ්‍රාවකයන් හික්මවීම පිණිස පනවන ශික්ෂාපද මට සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා මම පෙළහර පානවා. ස්වාමීනි කොහෙදද? මේ නුවර නෙමෙයි රජතුමනි. මම පෙළහර පාන්නේ සැවැත් නුවර. ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මගෙන් කුමක් විය යුතුද? රජතුමනි ඔබෙන් විය යුතු දෙයක් නැහැ. දෙවියන් විසින් සියල්ලම ඉටු කරනවා. මේ ප්‍රකාශය ගමින් ගම නියං ගමින් නියං ගම පැතිරිලා ගියා. තීර්ථකයෝ බොහෝම කලබල වුණා. මෙතුවක් පෙළහර පාන්නේ නැහැ කී. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පෙළහර පානවලු. මෙතෙක් දවස් මිනිස්සු රවට්ටගෙන කාලා බීලා වුණා. දැන් කොහොමද මේකෙන් ගැලවෙන්නේ? කමක් නැහැ. වෙන දෙයක් වුණා වේ කියලා රවට්ටමින්ම කාලය ගත කළා. තීර්ථකයෝ මිනිසුන්ට කතා කරලා කීවා මෙතෙක්කල් පෙළහර පාන්නේ නැහැ කියපු ශ්‍රමණ බවත් ගෞතමයෝ දැන් පෙළහර පානවා කියන්නේ මෙහෙදි නෙමෙයිලු. ඒ වගේම දැන් පෙළහර පානවා කියලා කියන්නේ අද නෙමෙයිලු. තව මාස 4කින් ඇසල පොය දවසෙලු. ඒකාන්තයෙන්ම මේ පැනලා යන්නයි හදන්නේ. ඒ නිසා පැනලා යන්න දෙන්න එපා බවත් ගෞතමයන්ට. අපි හැමෝම පසුපසින් යමු කියලා වේළුවනාරාමේ වටලා ගත්තා. පිටත් වෙන දිනය උදා වුණාම පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ ලෙනින් නික්ම යන මහා ප්‍රතාපවත් සිංහරාජයෙක් වගේ තරු කැල්ල පිරිවරාගත් බබලන පූර්ණ චන්ද්‍ර මණ්ඩලය වගේ වේළුවනාරාමෙන් පිටතට වැඩම කළා. යොදුන් දුරකතර ගෙවාගෙන පාගමනින්ම ලෝක සත්වයාට ධර්ම දේශනා කරමින් නිවනින් සනසාලමින් මාස 4 පුරාවටම සවැත් නුවර දක්වා වැඩම කොට වදාලා. ලෞතර බුදු පියාණන් වහන්සේ රාත්‍රියේ නතර වුණු තැන පහවදා තීර්ථකයෝ නතර වුණා. ලෞතර බුදු පියාණන් වහන්සේ දහවලෙහි දාණය ගත් තැන එදා රාත්‍රිය තීර්ථකයෝ ගත කළා. මෙහෙම පසුපසින් පැමිණියා. තව ඇසල පෝය දවස උදා වෙන්න දින 7යි තිබ්බේ. ලෞතර බුදු පියාණන් වහන්සේව පිළිගන්න කොසල් මහ රජතුමා පිරිවර සමග පැමිණියා. ඒ පැමිණිලා සියලු විස්තර අසා දැනගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙළහර පාන්නේ කොතනද ඇහුවා. රජතුමාගේ නුවර වහසල් දොරටුව ඉදිරියේදී පෙළහර පාන බව කීවා. අපගෙන් විය යුත්තේ කුමක්ද කියලා ඇහුවා රජතුමනි. මට මණ්ඩපයක් සකසන වෙන කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. මේ මුළු දඹදිව මා ඇරෙන්න ඔබ වහන්සේට මණ්ඩපයක් ඉහළම විදිහට සලසන්න වෙන කවුද ඉන්නේ? රජතුමනි ඒ මිනිස්සෙක් නෙමෙයි සක්දෙවියෝ මට මණ්ඩපයක් හදනවයි කියලා කිව්වා.
බිම්බිසාර රජතුමා වගේ කොසල් මහරජතුමා මගපලලාභියෙක් නෙමෙයි. ඒ නිසා නැවත වතාවක් ගැහුවා ස්වාමීනි ඔබ වහන්සේ පෙළහර පාන බව මම පිරිසට දැනුම් දෙන්නද? ඒ වෙලාවේදී පෙළහර පාන බව දැනුම් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ අවසරය ලැබුණා. පළවෙනි දවසේත් අනබෙරලෑවා. දෙවන දවසේත් අනබෙරලෑවා. දින 6ක් පුරාවටම අනබෙරලාමින් මේ පිළිබඳව දැනුවත් කළා. ඔය අතරේ තීර්ථකයන්ට පැහැදුණු මහා ධන සිටුවරු 3 දෙනෙක් වුණා. විශාලා මහනුවර සිංහ කියලා සිටු කෙනෙක්. කපිලවත්තුපුරේ තවත් සිටු කෙනෙක්. ඒ අතර නාලන්දානුවර හිටියා උපාලි කියලත් සිටු කෙනෙක්. උපාලි සිටුතුමයි සිංහ සිටුතුමයි පාවාරික සිටුතුමයි. මේ සිටු 3 දෙනා ධර්මයට නෙමෙයි ලැබියාව තියෙන්නේ තපසට. කවුරු හරි කෙනෙක් කටුකව කැලේක ජීවත් වෙනවා කිව්වොත් මේ මෝඩ සිටුවරු 3 දෙනා හරිම පැහැදුනා. විහාරාරාමවල කෙලෙස් නැසලා ජීවත් වෙන භික්ෂූන්ට වඩා දුකසේ දුෂ්කර ක්‍රියා කරන තාපසයන්ට මිත්‍යා දෘෂ්ටික වුණත් පැහැදීමටපත් වුණා. ඉතින් ඒ සිටු 3 දෙනා ළඟට ගිහිල්ලා තමන්ට පෙළහර පාන්න මණ්ඩපයක් ඉදි කරන්න ආරාධනා කළා. තීර්ථකයන්ට රැවටී සිටි මේ සිටුවරු 3 දෙනා විශාල මණ්ඩපයක් මලින් සරසලා පෙළහර පෑම පිණිස තීර්ථකයන්ට සකස් කරලා දුන්නා. ලෞතර බුදු පියාණන් වහන්සේ පෙළහර පානවා කිව්වේ අඹ ගසක් මුල. මේ පිළිබඳව දැනගත්තු තීර්ථකයෝ එකතු වෙලා කතිකා කරගත්තා. ශ්‍රමණ බවත් ගෞතමයන්ට කට වැරදුනා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නොසලකා දෝ හෝ තමන් පෙළහර පාන්නේ අඹ ගසක් මුලය කීවා. දැන් මේ නුවර යොදුනක් මානේ තියෙන හැම අඹ ගහක්ම අපි කපලා දාමු. කහවණු 100ක් වටින අඹ ගහට කහවණු 200ක් දුන්නා. කහවණු 200ක් වටින අඹ ගහක් නම් කහවණු 400ක් දුන්නා. අඩුම ගානේ කොළ 2ක් සහිතව පොළවෙන් ඉහළට නැගිලා තිබ්බනම් අඹ ගහක්. ඒ හැම අඹ පැලයක්ම උදුරලා අඹ ගස් හොයාම විනාශ කරලා දැම්මා. රජතුමාගේ මංගල උයනේ අඹ ගස හැර මුළු සවැත් නුවරම කොළ 2ක් ආපු අඹ ගහක්වත් ඉතිරි කළේ නැහැ. දැන් ඇසල පෝය දවස උදා වුණා. ඇසල පෝය දවස උදා වුණාම ලෞතර බුදු පියාණන් වහන්සේ නිහඬවම මහා කරුණාවෙන් සුගන්ධ කුටියෙන් එළියට වැඩම කළා. භික්ෂු සංඝයා පිරිවරාගෙන බබලා වැඩම කරනවා. ඒ වැඩම කරද්දී රජතුමාගේ උද්‍යාන පාලකයා එයාගේ නම ගණ්ඩ. ඒ උද්‍යාන පාලකයා අඹගස පරීක්ෂා කරද්දී විශාල දිමි ගොටුවකින් කූඩයකින් වැහිලා තිබුණු ඉදී ගිය පුහුල් ගෙඩියක් තරමේ විශාල අඹපලයක් දැක්කා. මේ අඹපලය නෙලා ගත්තා. රජතුමාට මේක අවාරයේ සැදුණු අඹ ගෙඩියක් නිසා ගිහිල්ලා දීලා සම්පත් ලබනවා කියලා තීරණය කළා. අරගෙන ගියා. අරගෙන ගමන් කරද්දී ඉදිරියේ වඩින්නේ කවුද පින්වතුනේ? තුන් ලෝකයටම කරුණාව විහිදුවපු
මගේ ලෝතර බුදු පියාණන් වහන්සේ. ඒ බුදුරුව දැකලා මොන නිතක්ද සැනසුනේ නැත්තේ. ඒ බුදුරුව දැකලා මොන සිතකද කෙලෙස් ගිනිනිවුනේ නැත්තේ. ඒ බුදුරුව දැකලා මොන දැඩි හිතක්ද මෙලෙක්ුණේ නැත්තේ. බුදුරජාණන් වහන්සේගේ බුදුරුව දකින්න අපිට පින් තිබුණේ නැති වුණාට උද්‍යාන පාලකයාට ඒ බුදුරුව දකින්න පින් තිබුණා. උද්‍යාන පාලකයා කල්පනා කළා. කල්ප කාලාන්තරයකට පස්සේ ලෝකෙ පහළ වෙන මහා කාරුණික බුදු පියාණන් වහන්සේ. ඒ බුදු පියාණන් වහන්සේ netin අද මට දකින්න ලැබෙනවා. පුදන්නට වෙන දෙයක් මගේ අතේ නැහැ. මගේ ජීවිතේ ගත්තත් කමක් නැහැ රජතුමා. මට මරණ දඬුවම දුන්නත් කමක් නැහැ රජතුමා. කල්ප ගණන් මට සැප සලසාලන සංසාර දුකෙන් මා මුදවාලන කෙලෙස් ගින්නෙන් මා නිවාලන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මම මේ අඹ ඵලය පූජා කරනවා කියලා තීරණය කළා. ආනන්ද තෙරුන් වහන්සේ දිහාවට ලෞතර බුදු පියාණන් වහන්සේ නෙත් යොමු කළා. ආනන්ද තෙරුන් වහන්සේගේ යතෙහි උද්‍යාන පාලකයා අඹය තැබුවා. ඒ වැළඳිය හැකි ආකාරයෙන් සෝදා පවිත්‍ර කොට පොතු ගලවා බුදු පියාණන් වහන්සේගේ සුගත් පාත්‍රයට පූජා කළා. බුදු පියාණන් වහන්සේ මහ කරුණාවෙන් උද්‍යාන පාලකයා බලා සිටියදීම ඒ අඹ ඵලයෙහි අඹ වළඳා වදාලා. අවසානයේහි අඹ බීජය ආනන්ද තෙරුන් වහන්සේ අතට දුන්නා. පින්වත් ආනන්ද, ඔය උද්‍යාන පාලකයාට මෙතනම ඉස්සරහ බිම ඔය අඹ ඇටේ රෝපණය කරන්න කියන්න. උද්‍යාන පාලකයා අඹ බීජය අතට ගත්තා. පස එහෙට මෙහෙට කරලා බුදු පියාණන් වහන්සේගේ ඉල්ලීමෙන් අඹ බීජය පොළවේ තැම්පත් කරලා පසින් වැසුවා. ලෞතර මහා කාරුණික මහා එර්තිමත් මගේ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂින ශ්‍රී හස්තය සෝදන දෝවනය කළ ජලය, ඒ ජලයෙන්ම පාත්‍රය පවිත්‍ර කොට ඒ ඉඳුල් ජලය අර අඹ බීජය තැම්පත් කළ තැනට වත් කොට වදාලා. ස්වාමීනි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ, තුන් ලෝකයේ ඔබ වහන්සේ හා සමාන වෙනත් එර්දි බලයේ ඇති උතුමෙක් නැති බවට මම දෙස් දෙන්නෙමි කියන්න වගේ මේ මහ පොළව දෙපළු වී ගුගුරන්න පටන් ගත්තා. මහ පොළව දෙපළු වෙමින් පින්වත්නි අර අඹ බීජයෙන් ලාක්සා වර්ණයේ ඇති රත් පාටින් බබලන නගුලිසක් සමාන අඹ පැලයක් පැන නැගුණා. ඒ අඹ පැලය ඇසිපිය හෙළන මොහොතකටත් වඩා වේගයෙන් රියන් 100ක් උසට නැගුණා. පංච සාකාවන් විහිදිලා ගියා. හැම සාකාවක්ම රියන් 50 බැගින් දික්ුණා. ඒ මොහොතේම රත් පැහැ දළු නැගුණා. ඒවා කොළ වර්ණයටපත් වුණා. කඳ ඔපමට්ටම් වී බබලන්නට පටන් ගත්තා. මහා වනස්පති වෘක්ෂයක්සේ රජුගේ උඩුමහල් තලාවේ සී මෙදුරු කවුළුවටද පෙනෙමින් මහා ඝන නිල් පර්වතයක් වගේ ෂණයකින් මෙවී සිටියා. මේ ආශ්චර්ය දුටු මිනිස්සු අහෝ බුද්ධෝ කියමින් ප්‍රීති ഘോഷා නැන්නුවා. කොසල් මහරජතුමා සී මෙදිරු කවුළුවෙන් මේ මහා අඹ වෘක්ෂය දැක්කා. දැකලා මේ කුමක්ද කියලා ඇහුවා.
විස්තර රාජපුරුෂයන්ගෙන් දැනගෙන ඉක්මනින් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ පානවා කියපු යමා මහ පෙළහරද මේ? "ඇයි ස්වාමීනි මට නොකිය පෙළහර පෑවේ? මට ඇස් දෙකෙන් දැක ගන්න ඉඩ ලැබුණේ නැහැනේ ස්වාමීනි" කියලා කනගාටුවෙන් කතා කළා. "රජතුමනි, මෙයට යමා මහ පෙළහර කියන්නේ නැහැ. ඒ මහා පෙළහර පෑමට තවම කාලය තිබෙනවා" කියලා කිව්වා. ඒ මොහොතේම ගණ්ඩම්බ වෘක්ෂයෙන් අඹපල බිහි වෙවි බිමට වැටෙනවා. උදෑසන දාණය වැළඳුවේ නැති භික්ෂූන් වහන්සේලාට මහ රහතන් වහන්සේලාට ඒ අඹපල අහුල මිනිස්සු පූජා කරනවා. ඒ අඹපලයන්ගෙන්ම භික්ෂූන් වහන්සේලාගේ දාණය සම්පූර්ණ වෙනවා. මිනිසුන්ද අහුලා ඒ අඹපල අමා රසයක්සේ අනුභව කරන්නට පටන් ගත්තා. මේ අතර සක්දෙව් රජතුමා දෙවිවරු 3 දෙනෙක්ට කතා කළා. එක දෙවි කෙනෙක්ට අණ ලබා දුන්නා. මෙවන් අපමණ ගුණ ඇති බුදු කෙනෙකු සමග තරඟයට එන බුදු කෙනෙකු හෙලා දැක කතා කරන ඒ තීර්ථකයන්ට පාඩමක් උගන්වන්න කියලා. එක් දෙවි කෙනෙක් පැමිණ තමන්ගේ සුළඟිල්ලෙන් මහා සුළඟක් මවනවා. ඒ සුළඟ කොපමණ ප්‍රතාපවත් බලවත් සුළඟක්ද තීර්ථකයන්ගේ වේදිකාව කිහිරි දඬු වලින් ගැලවිලා ඉහළට එසවෙන්න පටන් ගන්නවා. ඒ මත සිටි තීර්ථකයෝ බිමට වැටෙනවා. ඒ තීර්ථකයන් සමහර කෙනෙක් ජීවිතේ නැති වුණත් මණ්ඩපේ පාවෙලා යන්න දෙන්නේ නැහැ කියලා වවුල්ලු වගේ මණ්ඩපේ එල්ලෙනවා. දේවතාවාගේ ආනුභාවයෙන් මේ මණ්ඩපය පාවෙලා ඉහළට නැගෙනවා. සමහර කෙනෙක් එතනම වැටෙනවා. සමහර කෙනෙක් පාවෙලා මණ්ඩපේම එල්ලිලා යනවා. එල්ලිලා ගිහිල්ලා අසූචි දමන කසල භූමියේ අසූචි තෙවරමින් පිරිසත් සමග මණ්ඩපය බිමට වැටෙනවා. පෙර සංසාරේ වැරදි වැඩ කරලා ඒ වැරද්ද කළාද කියලා ඇහුවහම අපි ඔය වරද කළා නම් අපි බුදුන් දකින්නත් එපයි කියලා බොරුවට දිවුරපු මිනිස්සු. බුදුබණ ඇහෙන මානේ ඉඳලා අපිට ඔය බුදුබණ ඕනේ නෑ කියලා නොසලකා හැරි මිනිස්සු. එදා තීර්ථකයෝ වෙලා ඉඳලා අසූචි භූමියේ අසූචි ගොඩට වැටුණා. හේතුව බුදු බල දකින්න නෙතට පින් නැති හින්දා. ඒ අතරතුරේ තව දෙවි කෙනෙක් විශාල සූර්යතාපයක් ඇති කළා. ඒ සූර්යතාපය ඇති කරලා අහසින් වැසි පොද එකින් එක වැටෙන්න සැලැස්සුවා. සූර්යතාපයෙන් දාඩිය දාලා තීර්ථකයන්ට මඩ තැවිරිලා තිබුණා, දූවිලි තැවිරිලා තිබුණා. අහසින් වැසි පොද එකින් එක වැටෙද්දී තිත්මුවන් වගේ කබර ගොයින්සේ පැල්ලම් ඇති වුණා. ගණ්ඩම්බ වෘක්ෂ මූලයේ අඹ ගෙඩි අනුභව කළ මිනිස්සු තීර්ථකයන් පිළිබඳව ද්වේෂය ඇති කරගත්තා. මෙවන් පෙළහර පාන බුදු කෙනෙක්ට නේද මෙපමණ නින්දා කළේ කියලා කල්පනා කළා. අඹ බීජයන් අතට අරගෙන ඒ අඹ බීජ වලින් දමා ගසන්නට පටන් ගත්තා. නුඹලාගේ බුදුන් තිත්මුවානම් පෙළහරක් පාන කෙනෙක්ද, කබරගොයානම් පෙළහරක් පාන කෙනෙක්ද අසමින් අර විශාල අඹ ඇට වලින් පහර දුන්නා. හිසේ gadu නැගුණු බැවින්, ඇඟේ gadu නැගුණු බැවින් ගණ්ඩම්බය
මේරුකට කියනවා යයි මිනිස්සු කියමින් නින්දා කරමින් තීර්ථකයන් එළවලා දැම්මා. මේ අතර පූර්ණ කශ්‍යප සාත්‍රුතුමා මිනිසුන්ගෙන් බේරෙන්නට බැරි ලැජ්ජාවෙන් ජීවිතයත් එපා කියලා වේගෙන් දුවන්නට පටන් ගත්තා. ගොවියෙක් පූර්ණ කස්සප බුදුන්ගේ පෙළහර බලන්නට කියලා හරක් බානත් ඇදගෙන කලෙත් අරගෙන වේගෙන් එනවා. පූර්ණ කස්සප බුදුහාමුදුරුවෝ ඒ පැත්තටම දුවගෙන එනවා. අනේ ස්වාමීනි මම මේ ඔබ වහන්සේගේ පෙළහර පාණ්ඩ යනවා. ඔබ වහන්සේ කොහෙද මේ යන්නේ? ඔය බලන පෙළහර තියලා ඔය ලණුවයි කලෙයි මට දෙන්න කියලා කිව්වා. ගොවියා හිතුවලු මං ගාවටම ඇවිල්ලා පාන පෙළහරක් වෙන්නේ නැති කියලා. ලණුවයි කලෙයි දුන්නාම එක කොනක් බෙල්ලේ බැඳගත්තලු. අනිත් කොන කලේ බැඳගත්තලු. වැලි පුරවගෙන ගඟට පැන්නලු. ඒ නගින්න පෙන බුබුලු තමයි එදා පූර්ණ කශ්‍යප තුමාගෙන් ගොවියට දකින්නට ලැබුණු පෙළහර වෙන්නේ. දියේ ගිලිලා මරණයට පත් වෙලා අද ඔබ බණ අහන මේ මොහොත දක්වාමත් පූර්ණ කස්සප අවීචී දුක් විඳිනවා. මිත්‍යා දෘෂ්ටිය පතුරන අයට අපායෙන් ගැලවීමක් නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේ දානය වළඳලා විහාරයට වැඩියා. තාම පෙළහර පටන් අරන් නැහැ. ඒ අතර සක්දෙවියන්ගේ අනුමැතිය ලබාගත්තු දෙවි කෙනෙක් සක්දෙවියන්ගේ ආනුභාවයේ යොදාගෙන මණ්ඩපය සකස් කරන්න බලාගෙන වුණා. ලෞතර බුදු පියාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් මදක් විවේකගෙන සවස් කාලයේදී රක්ත වර්ණ සුගත් සිවුර පොරවාගෙන එ르දි බලයෙන් කායික රශ්මිය උපදවාගෙන සුගන්ධ කුටියෙන් දක්ෂිණ ශ්‍රී පාදය මහ පොළවට තැබුවා. 108ක් මංගල ලකුණු වලින් සමන්විත රත්නෙලුම් පෙත්තක පැහැයෙන් බබලන ශ්‍රී පාදයේ පොළවේ වදිද්දීම ශ්‍රී පාදයෙන් රශ්මිය විහිදෙන්න පටන් ගත්තා. ඒ රශ්මිය සමගම මුළු සිරුරෙන්ම රක්ත වර්ණ රශ්මිය විහිදෙන්න පටන් ගත්තා. ඒ රශ්මිය විහිදිලා පින්වත්නි සවැත් නුවර වටේට ප්‍රාකාරයක් වගේ හිටියා. නැවතේ රශ්මිය විහිදිලා මුළු දඹදිව වටේට සමුදුරු මායිමේ ආලෝකය දෙන්න පටන් ගත්තා. බුදු පියාණන් වහන්සේගේ සිරසෙන් නික්මෙන රශ්මිය කේතුමාලාව නිකුත් වෙන්න පටන් ගත්තා. ඒ රශ්මිය අහසට විහිදිලා චාතුරු මහරාජික තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්තේ දිව්‍ය ලෝක සිසාරා පැන නැගුණා. ඕසඳී තරු වගේ බබලන දෙවිවරුන්ගේ ආලෝකය යටපත් වෙලා ගියා. එතනින් නොනැවතී බුදු පියාණන් වහන්සේගේ බුද්ධ රශ්මිය 12 මහා 20 මහා බඹතලවලට විහිදුණා. සුලංගිල්ලේ විහිදෙන එළියෙන් චක්‍රාවාට දහසක් ආලෝකමත් කරන මහා බ්‍රහ්මයාගේ ආලෝකය යටපත් වෙලා ගියා. මුළු විශ්වයේම බුදු පියාණන් වහන්සේගේ සිරිපතුලින් සිරුරෙන් නික්මුණු ඒ අප්‍රමාණ ආලෝකයේ විහිදුවන රශ්මියම විහිදිලා යන්න පටන් ගත්තා. ලෞතර බුදු පියාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් පිටතට වැඩම කරලා පැන වූ ආසනයේ වැඩ වුණා. ඒ වෙලාවේදී ගරණී කියලා උපාසිකාවක් බුදු පියාණන් වහන්සේට වන්දනා කළා.
සියලු දෙනාම කෝටි සංඛ්‍යාත මහ ජනතාව රැස් වෙලා ඉද්දී පිරිස පීරාගෙන පැමිණි මෙතුමිය අනාගාමී උපාසිකාවක්. කවුරුත් ඒ බව දන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේට මම වගේ දුවෙක් ඉන්නවා. ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා. මේ තීර්ථකයෝ දමනය කරන්න මම පෙළහර පාන්නම්. බුදුරජාණන් වහන්සේ අහනවා, කොයි වගේ පෙළහරක්ද නුඹ පාන්නේ? මම දිය පොළවක් මවන්නම්. මහා දියකාවෙකුගේ වේශයක් මවාගෙන දකුණු කොනින් ගිලී උතුරු කොනින් ඉස්මතු වෙන්නම්. නැගෙනහිරින් ගිලී බටහිරින් ඉස්මතු වෙන්නම්. කවරෙක් දැයි දස දහසක් වල දෙවිවරු අහද්දී ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ එකම එක දුවෙක් කියලා හඬ ගාලා මම කියන්නම්. නුඹට පාන්න පුළුවන් පෙළහරක් නෙමෙයි, බුදුවරුන්ට පාන්න පුළුවන් පෙළහර. එනිසා නුඹ පෙළහර පාන්න උත්සාහවත් වෙන්න එපා. වන්දනා කරලා පිටුපසට ගියා. ඒ අතර අනේපිඬු සිටුතුමාගේ නමින්ම ප්‍රසිද්ධ වුණු සුළු අනාථපිණ්ඩික සිටුතුමා අනාගාමී උපාසක කෙනෙක්. එතුමා බුදු පියාණන් වහන්සේට වන්දනා කළා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට මම වගේ පුතෙක් ඉන්නවා. ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා. මම පෙළහර පාන්නම්. කොමක්ද ඔබ පාන පෙළහර? ස්වාමීනි මම යොදුන් ගණන් උස ආලෝකයෙන් බබලන බ්‍රහ්ම වේශයක් මවාගෙන බ්‍රහ්මානුභාවයෙන් පෙළහර පාන්නම්. එපා. ඔබට අයත් කාර්යයක් නෙමෙයි මේක. ඔබ නිරුත්සාහක වෙන්න. වැඳලා පස්සට යනවා. ඔය අතර අවුරුදු 7ක සිඟිති සාමණේරයන් වහන්සේ කෙනෙක්. එතුමිය වීරා. වීරා කියන සාමණේරයන් වහන්සේ රහත් සාමණේරියා. හුරතලෙන් ළඟට එනවා. පිරිස පීරාගෙන ඇවිදිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා, ස්වාමීනි මං වගේ සිඟිති දියණියක් ඉද්දී ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා කියනවා. ඒ වෙලාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ අහනවා, නුඹේ වයසේ දරුවෝ මවගේ දෙතනේ කිරිබොනවා තාමත්. නුඹ කොයි වෙනි පෙළහරක්ද පාන්නේ? ස්වාමීනි මම මහා හංස රාජයෙකුගේ රුවක් මවා ගනිමින් අහසේ පෙළහර පාලා යමෙක් ඇසුවා නම් නුඹ කවරෙක්ද කියලා ඒ තථාගත භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ඊටාම පහත් දියණියක් කියලා මම කියන්නම්. නුඹට උත්සාහයක් නොවේවා. ඒ මට අයත් පෙළහර. ඒ අතර චුන්ද කියලා 7 වෙනිදි සාමණේර කෙනෙකුත් පෙළහර පාන්න අවසර ඉල්ලනවා. ඒ පෙළහරත් විස්තර කරනවා. ඒ චුන්ද හාමුදුරුවෝ පාන පෙළහරටත් ඉඩකඩක් අවස්ථාවක් දෙන්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ එර්දිමත් තෙරණින් වහන්සේලා අතර අග්‍ර වූ නීල වර්ණෙන් බබලන උත්පලවන්නා මහරහත් තෙරණිය පැමිණිලා, ස්වාමීනි මම වගේ ජේෂ්ඨ දියණියක් ඉද්දී ඔබ වහන්සේ වෙහෙස වෙන්න එපා. මම පෙළහර පාන්නම්. කොහොමද පෙළහර පාන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති චක්‍රවර්ති රජ කෙනෙක්ගේ රුවක් මවාගෙන සප්ත රත්නය ඔබ වහන්සේ ඉදිරියට එවලා වන්දනා කරවනවා. අවසන මමද පැමිණිලා ඔබ වහන්සේට වන්දනා කරනවා. අසන අයට ඒ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේගේ මමත් දුවෙක් කියලා කෑ ගහලා ප්‍රකාශ කරනවා.
තෙරණියනි නුඹට උත්සාහ කරන්න ඕනේ නෑ. ඒක මායත් කාර්යයක්. එර්දි මතුන්ගෙන් ලෞතුරා බුදු පියාණන් වහන්සේට පමණක් දෙවනි වුණු මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇවිල්ලා ඉල්ලනවා. චක්‍රාවාටයෙන් චක්‍රාවාටයට ලෝකයන් මාරු කරමින් නැවත නැවත සකසමින් මහා පෙළහරක් පාන්නට අවසර ඉල්ලනවා. අවසර ලබා දෙන්නේ නැහැ. ඒ අවසර ඉල්ලා සිට අවසාන වුණාම ලෞතුරා බුදු පියාණන් වහන්සේ පෙළහර පාන්නට සූදානම් වෙන මොහොත ආසන්න වෙනවා. සක්දෙවියන්ගේ ආනුභාවයෙන් දෙවිවරුන් විසින් පෙළහර පාන්නට පැමිණි සියලු දෙනාටම සෙවන ලැබෙන පරිදි යොදුන් ගණන් දිග පුළුල ඇති නිලුපුල් මණ්ඩපයක් අහසේ මැවෙනවා. ඒ වගේම රුවන් සක්මනට වේදිකාවකුත් අහසේ මවනවා. ලෞතුරා බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් පිරිස අතරට වැඩම කරනවා. දෙනෝ 1000 කෝටි ගණනක් මිනිස්සු පොළවේ ඉද්දී දස දහසක් චක්‍රා වාටවලින් පැමිණි චාතුරු මහා රාජිකේ සතරවරම් දෙවිවරු යාම දෙවිවරු සක් දෙවිවරු සුයාම දෙවිවරු සන්තුසිත දෙවිවරු සුනිර්මිත දෙවිවරු පරනිම්මිත වසවර්ති දෙවිවරු අහසේ පේලි පේලි සිතියම් ගත කළා වගේ අහස පුරා වැඩ ඉන්නවා. අහසින් පරසතු මදාරා මල් වෙසි වසිනවා. ලෞතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මිනිසුන් netin බලා සිටියදීම සිරුරෙන් රශ්මිය විහිදුවමින් මහා හංස රාජෙක් වගේ ටිකෙන් ටික අහසට නැගෙනවා. මිනිස්සුන්ගේ හිත්වලට ඒ අවස්ථාව මොන විදිහට දැනෙන්නේ නැද්ද? ඒ net මොන තරම් පිං කරලා තියෙන්නේ නැද්ද? ඒ හදවත්වල ශ්‍රද්ධාව රඳා පවතින්න ඉඩ තිබුණද නැද්ද කියලා හිතාගන්න බැරි තරමට හිත්වල ශ්‍රද්ධාව පිරීලා ඉතිරිලා යන්නේ ඇති. ලෞතුරා බුදු පියාණන් වහන්සේ අහසට මගක් දුර නැගිලා ඇසිපිය හෙළන මොහොතකින් අතුරුදහන් වෙලා ඇසිපිය හෙළන මොහොතකින් රුවන් සක්මන් වේදිකාවේ සිටි පිළිමයක් වගේ වැඩ ඉන්නවා. ඒ මොහොතේදී ලෞතුරා බුදු සිරුරෙන් විහිදෙන රශ්මිය ඉතාමත්ම ප්‍රභාස්වරව විහිදෙනවා. එක ක්ෂණයක් තුල මේ තුන්ලොව කිසි දෙවි කෙනෙකුට බඹ කෙනෙකුට පසේ බුදු කෙනෙකුට රහතෙකුට සමවදින්නට බැහැ සමාපatti දෙකකට. චිත්ත වසී භාවය මොනතරම්ද? එර්දි බලය මොනතරම් අපරිමිතද? ඒ භාග්‍යවත් මගේ බුදු පියාණන් වහන්සේ එකවර සමාපatti දෙකකට සමවදිනවා. තේජෝ සමාපත්තිය සහ ආපෝ සමාපත්තිය. ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ඉහළ සිරුරෙන් දස දිසාවටම නීල වර්ණ ජලධාරා ශරීරයෙන් විහිදෙන රශ්මිය සමග එකතු වෙලා ආලෝකයෙන් බබලමින් දුටු දුටු net සනසමින් විහිදෙන්න පටන් ගන්නවා. ඒ අතරම බුදු පියාණන් වහන්සේගේ නාභියෙන් පහළ සිරුරෙන් සිරිපතුල් දක්වාම ගිනි දැල් නිකුත් වෙමින් තියුණු ගිනි කිරණ ආකාරයට
රශ්මියෙන් ආලෝකමත් වූ ගිනි දැල් දස දිසාවට විහිදෙන්නට පටන් ගන්නවා. හිතේ මවා ගන්න ලෞතර බුදු පියාණන් වහන්සේ අහසේ වැඩ ඉන්නවා. සම්පූර්ණයෙන් අඩක් ජලය විහිදෙනවා. සම්පූර්ණයෙන් අඩක් දස දිසාවටම ගිනි විහිදෙනවා. ඒ මැද බබලමින් භාග්‍යවත් ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. තව සුළු මොහොතකින් ඒ එර්දිය මාරු වෙනවා. සිරස් සතට රේඛාවකින් වෙන් කළා වගේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයෙන් ජලධාරා නීල වර්ණයෙන් විහිදෙන්න පටන් ගන්නවා. වම් පාර්ශවයෙන් ගිනි ධාරා රක්ත වර්ණයෙන් විහිදෙන්න පටන් ගන්නවා. දස දිසාවටම ඊතා දුරට ගිනි කඳන් ජල කඳන් විහිදී යනවා. ආලෝකය ඒ ජල කඳ ගිනි කඳ හරහා ගමන් කරමින් පුදුම සුන්දරත්වයක් ඇති කරනවා. තව සුළු මොහොතකින් ඒ එර්දිය මාරු කරනවා. බුදු පියාණන් වහන්සේගේ පිටුපසින් ජලධාරා විහිදෙන්න පටන් ගන්නවා. ඉදිරියෙන් ගිනි ධාරා විහිදෙන්න පටන් ගන්නවා. ඒ මැද මහා කරුණාවෙන් බුදු පියාණන් වහන්සේ බබලමින් වැඩ ඉන්නවා. දැන් ගිනි ධාරා නිකුත් වුණු තැනින් ජල ධාරා නික්මෙනවා. ජල ධාරා නිකුත් වුණු තැනින් ගිනි ධාරා නික්මෙනවා. හුවමාරු කරමින් පෙළහර පාන්න පටන් ගන්නවා. පහළ සිටින කිසි කෙනෙක් ගෙනතක් වෙන කිසිම දෙයකට ඇදිලා යන්නේ නැහැ. ඉහළ ඉන්න කිසිම දෙවි කෙනෙක්ගේ දිව්‍යමය නෙතක් වෙන කිසිම අරමුණකට යන්නේ. පහළ ඉන්න කිසිම මිනිසෙක් වෙන මොකුත් හිතන්නේ. බුදු බලයම මෙනෙහි කරනවා. ඉහළ ඉන්න කිසිම දෙවි කෙනෙක්ගේ හිතක වෙන සිතක් උපදින්නේ. බුද්ධාරම්මණයම ඇති වෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේගේ එක් ළඹ සවනකින් ගිනි ජාලා නිකුත් වෙනවා. බුදු පියාණන් වහන්සේගේ අනික් සවනින් ජලධාරා නිකුත් වෙනවා. ජලධාරා නිකුත් වූ සවනින් ගිනි ධාරා නිකුත් වෙනවා. ගිනි ධාර නිකුත් වූ සවනින් ජලධාර නිකුත් වී යන්න පටන් ගන්නවා. එක්නා සිදුරකින් ජලය වැగిරෙනවා. එක්නා සිදුරකින් ගිනි ධාරා වැగిරෙනවා. ගිනි ධාරා විහිදුණු නාස්සිදුරෙන් ජල ධාරා නැගෙනවා. ජල ධාරා නැගුණු නාස්පුඩුවෙන් ගිනි ධාරා නැගෙනවා. එක් ශ්‍රී හස්තයකින් කිරණසේ ජලය විහිදෙනවා. එක් ශ්‍රී හස්තයකින් කිරණසේ ගිනි විහිදෙනවා. ගිනි විහිදුණු හස්තයෙන් නැවත ජල ධාරා නිකුත් වෙනවා. ජලය විහිදුණු හස්තයෙන් නැවත ගිනි ධාර නිකුත් වෙනවා. එක් ශ්‍රී පාදයකින් ජල ධාරා නිකුත් වෙනවා. එක් ශ්‍රී පාදයකින් ගිනි ධාරා නිකුත් වෙනවා. ගිනි ධාරා නිකුත් වුණු ශ්‍රී පාදයෙන් නැවත ජල ධාරා මතුවෙනවා. ජල ධාර විහිදුණු ශ්‍රී පාදයෙන් නැවත ගිනි ජාලා නිකුත් වෙනවා. එක් රෝම කූපයකින් ගිනි නිකුත් වෙනවා. ඒ ආසන්න අනිත් රෝම කූපයෙන් ජල කිරණ නිකුත් වෙනවා. ඒ ජල කිරණ නිකුත් වූ රෝම කූපයෙන් ගිනි කිරණ විහිදෙනවා. ගිනි කිරණ නිකුත් වූ රෝම කූපයෙන් ජල කිරණ නිකුත් වෙනවා. එක් කේස ධාතුවකින් ජල කිරණ විහිදෙනවා. තව කේස ධාතුවකින් ගිනි කිරණ විහිදෙනවා. ඒ කේස ධාතුවෙන් නැවත ජල කිරණ නිකුත් වෙනවා. ජල කිරණ නිකුත් වූ කේස ධාතුවෙන්
ගිනි කිරණ නිකුත් වෙනවා. මුළු සිරුරේ හැම රෝම ධාතුවක්ම අන්‍යෝන්‍ය වශයෙන් ගිනි කිරණ සහ ජල කිරණ නිකුත් කරනවා. මුළු ශ්‍රී ශීර්ෂයේ ඇති සියලු චක්‍රාකාර කේශ ධාතු වලින් අන්‍යෝන්‍ය වශයෙන් ගිනි කිරණ ජල කිරණ විහිදෙනවා. මෙය පෙළහරක් ලෙස පාන්නට පුළුවන් ලෞතර බුදු කෙනෙක්ටම පමණයි. මේ පෙළහර බලමින් සිටි මිනිසුන් සාදු නාද දෙමින් සිටියදී එක මොහොතකින්ම එක හිරු මඩල දෙකක් වූ වාසේ යමා මහ පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ ප්‍රතිබිම්බයක් එකවරම මැවිලා ඒ ආලෝකයේ මැදින් බුදුවරු දෙනමක් දෙපසට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ බුදුවරුන් වහන්සේලා දෙනමගෙන් නිර්මිත බුදුරජාණන් වහන්සේ කවුද? සැබෑ බුදු පියාණන් වහන්සේ කවුද? දෙවි කෙනෙක්ටවත් බ්‍රහ්මයෙක්ටවත් රහතෙක්ටවත් අඳුන ගන්න බෑ. ඒ බුදු පියාණන් වහන්සේලා දෙනමම යමා මහ පෙළහර පානවා. එක් බුදු කෙනෙක් වැඩ ඉන්න ඉරියව්වෙන් පෙළහර පානවා. අනික් බුදු පියාණන් වහන්සේ සිටි ඉරියව්වෙන් පෙළහර පානවා. එක් බුදු කෙනෙක් සැතපෙන ඉරියව්වේ පෙළහර පානවා. එක් බුදු කෙනෙක් සක්මන් කරමින් පෙළහර පානවා. නිර්මිත බුදුරුව ජීවමාන බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. ජීවමාන බුදු පියාණන් වහන්සේ නිර්මිත බුදුරුවට පිළිතුරු දෙනවා. නිර්මිත බුදුරුව නැවත ප්‍රශ්න අහනවා. ජීවමාන බුදු පියාණන් වහන්සේ නැවත පිළිතුරු දෙනවා. නැවත පෙරලා හුවමාරු කරගෙන ජීවමාන බුදු පියාණන් වහන්සේ නිර්මිත බුදුරුවෙන් ප්‍රශ්න අහනවා. නිර්මිත බුදුරුව ජීවමාන බුදු පියාණන් වහන්සේට පිළිතුරු දෙනවා. නින්නාද දෙන බුදු ස්වරය එක හා සමානයි. අෂ්ටාංග සමෝපේත බුද්ධ ස්වරය දෙසවන් සනහාලමින් විහිදෙනවා. ඒ දහම මිනිසුන්ගේ සිද්ද සනසනවා. මෙහෙම පෙළහර පාන්න පටන් ගත්තා. ඒ යමා මහ පෙළහර පානවා දුටු මොන හිතක්ද බුදු බව ප්‍රාර්ථනා කළේ නැත්තේ? මොන සිතකද බුදු බලයට හිත නැමුනේ නැත්තේ? මොන කෙනෙක්ද බුදු සරණ හැර වෙන සරණක් ගැන හිතුවේ? සියලු දෙනාම බුද්ධ භක්තියෙන් පිරීතිරී ගියා. එකවරම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිබිම්බ දෙක නැවත ආලෝකයෙන් බබලන එක රුවන් පර්වතයක්සේ එක් බුදු කෙනෙකු බවට පත් වුණා. ලෞතර බුදු පියාණන් වහන්සේ දකුණු ශ්‍රී පාදයේ ඉදිරියට ගත්තා. යුගන්ධර පර්වතය හිමාලය ආසන්නයේ තියෙන ඒ පර්වතය බුදු බලයට නතු වෙලා ඒ දිශාවට එර්දි බලයෙන් නැමුණා. දක්ෂිණ ශ්‍රී පාදයේ පර්වතයේ පිහිටියා. ඊළඟ වාම ශ්‍රී පාදය නැවත ඔසවා වදාලා. ඒ ශ්‍රී පාදය මහා මේරු පර්වතයෙන් පිළිගෙන වදාලා. ඊළඟට දකුණු සිරිපතුල බුදු බවට භවයක් පාසා
මගේ පුතේ බුදුවයන් මගේ පුතා කියලා විවරණ දීපු අම්මට බුදුබණ කියන්නට තව්තිසා දෙව්ලොවට තැබුවා. දැන් අහසේ බුදුරජාණන් වහන්සේ නැහැ. බුදුරුව දුටු අය නැවත බුදුරුව දකින්නේ කොයි මොහොතේද කියලා ආසාවෙන් බලාගෙන ඉන්නවා. බුදු පියාණන් වහන්සේ බුදු අම්මා හොයාගෙන ගිහිල්ලා තව්තිසා දෙව්ලොව සක්දෙව් රජතුමා මේ වස් කාලය ගත කරන්නට භාග්‍යවතුන් වහන්සේ තව්තිසාවට වැඩියාය කියන අදහසින් නන්දන වනය පිළියෙල කරනවා. යොදුන් 60ක් උස පාණ්ඩු කම්බල සෛලාසනය යොදුන් 100ක් උස පරසතු වෘක්ෂය යට පනවලා තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ සිරුර බඹයක් පමණ තරමට පේනවා. දිව්‍ය ලෝකේ බුදු කෙනෙක්ට පුදන්න තියෙන උසස්ම ආසනය මේ ආසනය පමණයි. කමක් නැහැ. බුදු පියාණන් වහන්සේට මේ ආසනය පූජා කරනවා කියලා උපාසකෙක් වගේ ඉදිරියට ඇවිදිලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පසඟ පිහිටුවලා වන්දනා කරලා ආසනය පිළිගන්වා වදාලා. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ සක්දෙවියන්ගේ හිත දැක්කා. අවට දෙවිවරුත් කල්පනා කරනවා මේ 60 රියන් උස පළල 60 රියන් නෙමේ 60 යොදුන්. යොදුනක් කියන්නේ සතපුම් 4ක්නේ. නේද? නෑ ගව්වක් කියන්නේ සතපුම් 4ක්. ගව් 4ක් තමයි යොදුනක්. එතකොට යොදුනක් කියන්නේ සතපුම් 16ක්. එතකොට යොදුන් 60ක් පමණ උස ඇති මේ ආසනයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වුණාම කොහොම පෙනේද? ඒගොල්ලෝ හිතන්න පටන් ගත්තා. මේ සිත දුටු බුදුරජාණන් වහන්සේ ආසනයේ ඉදිරියට වැඩම කරලා තමන් වහන්සේගේ උරයේ තිබුණු දෙපට සිවුර අරගෙන 4කට නැමුවා. 4ට නමලා ශ්‍රී හස්තයෙන් පාණ්ඩු කම්බල සෛලාසනය දිසාවට වීසි කළා. බුදු පියාණන් වහන්සේගේ සුගත් දෙපට සිවුර කුඩා පුටුවක් මහා වස්ත්‍රයකින් ආවරණය කළා වගේ පාණ්ඩු කම්බල සෛලාසනයම වසමින් උද්‍යානයේ පොළවේ වැදමින් පිහිටියා. ඒ මොහොතේම එක චිත්තක්ෂණයකින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයේ වැඩ වුණා. භාග්‍යවතුන් වහන්සේගේ සිරුර විශාල කළෙත් නැහැ. පාණ්ඩු කම්බල සෛලාසනය කුඩා කළෙත් නැහැ. එම එර්දිය කුමක්ද කියාවත් දෙවි කෙනෙක්ට බ්‍රහ්මෙක්ට හිතා ගන්න බැරි තරමට මගේ බුදු පියාණන් වහන්සේගේ එර්දි බලය අනන්තයි අප්‍රමාණයි. දෙවිවරු බුදුබණ අහන්නට පොරකන්න පටන් ගත්තා. කලින් මනුස්ස ලෝකේ ඉපදිලා ඉඳලා දන් දීපු දෙවිවරු දෙන්නෙක් වුණා. ඉන්දික සහ අන්කුර කියලා. එතකොට මේ එක කෙනෙක් බුද්ධ ශාසනයක් නැති කාලේ පහළ වෙලා අවුරුදු 10000ක් පුරාවටම මහා දන්සල් පවත්වමින් දන් දුන්නා. ජීවිත කාලෙම දන් දුන්නා. අනිත් කෙනා හිඟන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේදී හිඟා කමින් සිටි තැනැත්තෙක්. තමන්ට බෙදන්න ගිය බත් හැන්ද රහතන් වහන්සේ කෙනෙක් ඈතින් වඩිනව දැකලා
ඔය හැන්ද අරහාමුදුරුවන්ට බෙදන්න කියපු වචනයේ බලයෙන් දෙව්ලොව උපන්නා. මේ දෙදෙනාම මිතුරෝ එක්කෙනෙක් ඇවිදිලා බුදු පියාණන් වහන්සේගේ දකුණු දන මඩල ළඟ ඉඳගත්තා. අනිත් කෙනා ඇවිදිලා බුදු පියාණන් වහන්සේගේ වාම දන මඩල ළඟ ඉඳගත්තා. මාත්‍රෝ දිව්‍ය රාජයා තමන්ගේ පුතා දකින්නට දිව්‍ය ආශ්චර්යෙන් ආනුභාවයෙන් පිරිවරාගෙන වැඩම කරනවා. එතකොට මේ දිව්‍ය රාජයා කල්පනා කරනවා පෙරුම් පුරන් එන හැම ජීවිතේම මගේ බුදු පුතා මට දුන්නේ සතුටක් විතරයි. ඒ කාලේ මගේ බුදු පුතා හරි හොරතල්. මහෝසඳ පණ්ඩිතයා වෙලා උපදිද්දී අම්මේ මගේ අතේ මෙන්න මහෝසඳයක් තියෙනවා කියලා කියපු බුදු පුතා. වෙස්සන්තර රජ වෙලා උපදිද්දී උපන් හැටියේ කතා කරලා අම්මේ මට ධනට දෙන්න දෙයක් තියනවද කියලා අහපු බුදු පුතා. මේ බුදු වුණු ජීවිතෙත් මගේ බුදු පුතාගේ වදන් අහන්න මම යන්න ඕනේ කියලා දිව්‍ය සේනාව පිරිවරාගෙන ආවා. එහෙම පිරිවරාගෙන එද්දී අනිත් දෙවිවරු දිව්‍යානුභාවයෙන් ඉදිරියට එන්න පටන් ගත්තා. අර පෙර බුද්ධෝත්පාද කාලයක් නොවී දන් දුන් දිව්‍ය රාජයා 12 යොදුනක් පිටිපස්සට ගියා. හිඟන්නෙකුව සිට දන් දුන් තැනැත්තා දකුණු දන මඩල ළඟම හිටියා. මේ මොහොතේදී ඒ දෙදෙනා කෙරෙහි කරුණාවෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ අර ඈත් වූ දේවතාවාගේ නම කියා කතා කළා. ඒ නම දසදහසක් චක්‍රාවාටවලට ඇහුණා. මිනිස් ලොව බුදුරුව දකින්නට ඉන්න මිනිස්සු එක පාරටම හඬ ඇහිලා කලබල වුණා. කලබල වෙලා හෝ කෑ ගහන්න එපා. අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ හඬයි කියලා නිහඬ වුණා. බුදු පියාණන් වහන්සේ අහනවා දිව්‍ය රාජය දසදහසක් අවුරුදු දන් දීලත් ඇයි 12 යොදුනක් දුරට ගියේ? මේ දකුණු දන මඩල ළඟ ඉන්න දිව්‍ය රාජයාගෙන් අහනවා නුඹ එක බත් හැන්දයි අනුන් ලවා දෙව්වේ ඇයි නුඹ ඔතනම ඉන්න තරම් ආනුභාව සම්පන්න වුනේ? බුද්ධෝත්පාද කාලයක් තුල සිල්වතුන්ට ගුණවතුන්ට ධර්මය පවතින කාලයක ඥාන සම්පයුක්තව දෙන දානේ අනුසස් පැහැදිලි කරමින් මිනිස් ලොවට ඇසෙන පරිදි මේ මොහොතේදී ලෞතර බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්මය මිනිස් ලොව සිටමින් අසමින් ශ්‍රද්ධාවෙන් සාදුනාද දෙමින් මිනිසුන් සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මගඵලවලට පත්වී වදාලා. මේ මොහොතේදී මාතෘ දිව්‍ය රාජයා ලෞතර බුදු පියාණන් වහන්සේ සමීපයටම පැමිණිලා වන්දනා කළා. ස්වාමීනි, බුද්ධ ශාසනයක තියෙන වටිනම දේ විජම් පිටකය, අභිධර්මය. ඒ අභිධර්මය ලෞතර බුදුවරු පහළ වෙන්න විට පමණයි ලෝකෙ පහළ වෙන්නේ. ලෞතර බුදුවරුන් වහන්සේලාමයි ලෝකෙ පහළ කරන්නේ. බුදුවරුන් විසින්මයි ලෝකෙට දේශනා කරන්නේ. අප කෙරෙහි අනුකම්පාවෙන් දෙව්ලොවදී විජම් බණ වදාරන සේක්වා කියලා ආරාධනා කළා. මිනිස්යන්ගේ අවුරුදු වලින් දෙව්ලොවට අවුරුදු 100ක්, ඒ කියන්නේ මනුස්ස අවුරුදු 100ක් දෙව්ලොවට එක දවසයි.
මිනිස්යන්ගේ අවුරුදු වලින් දෙවිවරු ආහාර ගන්නේ අවුරුදු 50කට එක වතාවයි. දැන් ලෞතර බුදු පියාණන් වහන්සේ විජම්බන වදාරන්න පටන් ගත්තා. ආරම්භය කුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකතා ධම්මා. ඔන්නෝමයි ආරම්භ කළේ. ඒ අභිධර්ම දේශනාව එක සීරුවට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඊටාම සරල කරලා ලිහිල් කරලා දේශනා කරද්දී බ්‍රහ්මයන්ටයි දෙවිවරුන්ටයි හිතෙනවා අපි ඉතිහාසයේ ඉඳලා අහලා තිබ්බේ මේ විජම්බන හරි ගැඹුරුයි කියලා. හරි සරලව වැටහෙනවනේ කියලා හිතෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගැඹුරු බව අඟවලා අන්ධකාරයට පත් කරන්න වගේ ගැඹුරු විදිහට ධර්ම දේශනා කරනවා. එතකොට දේව් බඹවරු හිතනවා අනේ මේ විජම්බන අපටවත් තේරෙන්නේ නැහැනේ කියලා. එතකොට මානය සංසිඳුණා කියලා දැන නැවත සරල කොට වදාරනවා. මිනිස් ලොව දින 90ක් භාග්‍යවතුන් වහන්සේ එක දිගට ධර්ම දේශනා කරනවා. සාමාන්‍ය මිනිස්සෙක් අකුරු 8ක් කියන එක අකුරක් කියද්දී ආනන්ද හාමුදුරුවන්ට අකුරු 8ක් කියන්න පුළුවන්ලු. ආනන්ද හාමුදුරුව එක අකුරක් කියන වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේට අකුරු 8ක් කියන්න පුළුවන්ලු. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක අකුරක් කියද්දී භාග්‍යවත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයක් වූ පහූත ජීවහාවේ ආනුභාවයෙන් අකුරු 8ක් කියන්න පුළුවන්ලු. සාමාන්‍ය මිනිස්සෙක් එක අකුරක් කියද්දී බුදුරජාණන් වහන්සේට අකුරු 512ක් කියන්නත් පුළුවන්ලු. එපමණ වේගයකින් අභිධර්මයේ දේශනා කොට වදාලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දානෙට වඩින්නත් ඕනේ. මිනිස් ලොවට විජම් පිටකය ලැබෙන්නත් ඕනේ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ යමා මහ පෙළහර දුටු මොහොතේ කුල පුත්‍රයන් 500ක් සරියුත් මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. වග්ගුලී තෙරුන් වහන්සේලා. මේ වග්ගුලී තෙරුන් වහන්සේලා පිරිවරාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ වුණා. ලෞතර බුදු පියාණන් වහන්සේ උතුරු කුරු දිවයිනට වැඩම කරනවා දානෙ ලබා ගන්න. නිර්මිත බුදුරුව දෙව්ලොව බණ දෙසත්ති. දෙවියන්ටවත් බඹුන්ටවත් දැනගන්න බැරි වෙන විදිහට නොදැනෙන විදිහට සූක්ෂම බුද්ධ රූපයකින් මිනිස් ලොවට වැඩම කරනවා. තාමත් නිර්මිත බුදුරුව පාණ්ඩු කම්බල සෛලාසනයේ විජම්බන දෙසනවා. උතුරු කුරු දිවයිනින් දානෙ ලබාගෙන දානය වළඳලා පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීනි තව්තිසා දෙවියන්ට දේශනා කොට වදාළ ධර්මය මටත් කියන්න ආරාධනා කරනවා. සාරිපුත්‍ර ඒ ධර්මය නුඹට කියනවා නම් දිනය මදි කියලා සතර පද ගාථාවකට අකුලවල මුළු දිනයේම සිදු කළ ධර්මය කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවනි බුදු කෙනෙක් වගේ මුළු මහා විශ්වයට වැටෙන ජල බින්දු ගාන ෂණයෙන් ගණන් කරලා කියන්න පුළුවන්. මහ පොළවේ වැලි කැට ගාන ෂණයෙන් ගණන් කරලා කියන්න පුළුවන්. බුදු කෙනෙක්ට පමණයි ප්‍රඥාවෙන් දෙවෙනි ඕනේ. අර ගාථාව න්‍යාය 100කින් දහසකින් දසදහසකින් ලක්ෂයකින් කෝටියකින් වටහාගෙන ගිහිල්ලා වග්ගුලී තෙරුන් වහන්සේලාට විජම් දේශනාව ආරම්භ කරනවා. දෙව්ලොව ලෞතර බුදු පියාණන් වහන්සේ විජම්බන කියනවා.
බුදු පියාණන් වහන්සේගේ ගාථාව අසාගෙන විදින් අනුබුදු සාරිපුත්ත මහරහතන් වහන්සේ මිනිස් ලොව විජම්බන දේශනා කරනවා. මාස 3ක කාලය ගෙවිලා ගියා. තව දින 7ක් පමණ ඉතිරි. මිනිසුන්ට ඉවසගෙනම ඉන්න බෑ බුදුහාමුදුරුව දකින්න නැතිව. ඒ තරම් බුදුහාමුදුරුවන්ට ආදරෙයි. ඒ තරම් රහතන් වහන්සේලාට ආදරෙයි. මොගලම් මහරහතන් වහන්සේ ඒ පිරිසට බණ දෙසමින්ම දින 90ම ගත කරමින් වුණා. දින 7ක් ඉතිරිව තිබියදී මිනිස්සු ඇවිල්ලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මිනිස් ලොවට කවදද වඩින්නේ ඇහැව්වා. ඒ වෙලාවේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟට යොමු කළා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දෙව්ලොව විජම්බන දෙසන බව දැනුවත් කළා. මොගලම් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ 이르දි බලයෙන් මහා මේරුව මැදින් සිදුරු කරන්නාක් මෙන් ඊතා වේගයෙන් රන් වර්ණයෙන් බබරමින් පිරිස බලා සිටියදීම විජම්බන දෙසන බුදු පියාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. දෙවිවරු පුතුම්නයටපත් වුණා. මොගලම් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැමිණෙන දිනය ඇහුවා. මොගලම් මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා තව දින 7කින් මම මිනිස් ලොවට පැමිණෙනවයි කියලා. පින්වත්නි මොගලම් මහරහතන් වහන්සේ නැවත 이르දි බලයෙන් පැමිණිලා මිනිසුන්ට ඒ බව පැහැදිලි කළා. කොහෙටද බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ? සංකස්සපුරයට. ඒ යොදුන් කොපමණ දුරද? යොදුන් 30ක් දුරයි. අපි කොහොමද එහෙට දින 7න් යන්නේ? දිනකට යන්න පුළුවන් යොදුනයි. මම මගේ බලයෙන් ඔබ එක්කයි යන්නම්. සැලෙන මහ වතුරක් වගේ තබන එක පියවරෙන්ම මොගලම් මහරහතන් වහන්සේ පිරිස සංකස්සපුරයට ගෙනිච්චා. සුළු අනේ පිඬු සිටුතුමා දෙවියන්ගේ දිව්‍යානුභාවයේ උපකාර ලැබමින් දින 90 පුරාම මිනිසුන්ට බතින් බුලතින් අඩු වෙන්න දුන්නේ නැහැ. මාස 3ක කාලයක් දෙව්ලොව අභිධර්මය දේශනා කොට දේවෝරෝහණ පූජාවෙන් ඒ මහා ප්‍රාතිහාරයෙන් ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වප්පෝය උදා වුණු පුණ්‍යවන්ත දිනයේදී මේ මිහි කත මත නැවතත් තමන් වහන්සේගේ 108ක් මංගල ලකුණු පිරි සිරිපතුල් තබා වදාලා. ඒ මාස 3 පුරාම සරියුත් මහරහතන් වහන්සේගෙන් විජම් පිටකය ඉගෙනගත් වග්ගුලි මහරහතන් තෙරුන් වහන්සේලා සියලු කෙලෙස් නැසලා මහරහතන් වහන්සේලා බවට පත් වී වදාලා. පින්වත්නි දේවෝරෝහණ පූජාව වර්ණනාව වෙන දවසක අපි සිදු කරන්න ඕනේ. අද කාලයේ ගෙවිලා ගිහිල්ලා. ඒ නිසා ඒ මහා පෙළහර වර්ණනාව මම මෙතකින් නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනේ එවැනි ආශ්චර්යමත් එ르දිමත් ලෞතර බුදු කෙනෙක් මෙලවට බිහි කරපු අම්මා කොයිතරම් පුණ්‍යවන්තයක්ද? එදා තව්තිසා දෙව්ලොවදී සන්තුසිත දෙව්ලොවින් පැමිණි ඒ මාතෘ දිව්‍ය රාජයා අමා මහ නිවනින් සැනසුණා. එවන් බුදු කෙනෙක් ඇතිදඩි කරපු සුළුමව එවන් බුදු කෙනෙක් බිහි කළ පියාණන් මොන්න තරම් පුණ්‍යවන්ත වෙන්නේ නැද්ද? එවන් බුදු කෙනෙක්ගේ ගිහි කල පුතණුවන්
ගිහි කල බිරිඳ මොන තරම් පුණ්‍යවන්තද අමා මහ නිවනින්ම නිවී සැනසුණා නේද? එවන් බුදු කෙනෙක්ගේ සසුනක අගසව්වන් බවට පත්වුණු සාරිපුත්‍රයන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේ එවන් සම්බුදු සසුනක අග්‍ර ශ්‍රාවිකාවන් බවට පත් වූ උත්පලවන්නා තෙරණිය කේමා තෙරණිය මොන්න තරම් පුණ්‍යවන්ත භාග්‍යවන්ත වෙන්නේ නැද්ද? එවන් සම්බුදු සසුනක නිවන් දුටු මහරහතන් වහන්සේලා මොන්න තරම් භාග්‍යවන්ත වෙන්නේ නැද්ද? එවන් සම්බුදු සසුනක වෙන ශාස්ත්‍රු කෙනෙක් නොවේයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ. ඒ අසම සම ලෞතර බුදු පියාණන් වහන්සේයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ කියලා. ඒ අසම සම ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයයි මගේ පිළිසරණ කියලා. ඒ අසම සම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයයි මගේ පිළිසරණ කියලා. තෙරුවන් සරණ ගිය ඔබ මොන තරම් පුණ්‍යවන්ත භාග්‍යවන්ත පින්වතුන් වෙන්නේ නැද්ද? එහෙම පින් බලයක් ලබන්න පෙර බුද්ධ ශාසනවල කොයි තරම් දන් දෙන්නේ නැද්ද පින්වතුනි? කොයි තරම් සිල් රකින්නේ නැද්ද පින්වතුනි? කොයි තරම් බුදුවරුන්ගෙන් බණ අහන්නේ නැද්ද? කොයි තරම් රහතන් වහන්සේලාට උපස්ථාන කරන්නේ නැද්ද? එහෙම මහා කුසල බලයක් නිසායි ඔබ අද මේ යමා මහ පෙළහර පෑ බුදු පියාණන් වහන්සේගේ දේශනා වාසන බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්ව මේ ජීවිත ගත කරන්නේ. ඒ නිසා පින් නැහැ කියලා හිතන්න එපා. පාරමිතා නැහැ කියලා හිතන්න එපා. මේ ජීවිතය තුළම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබට මට නිවෙන්න පුළුවන්. අපේ හිත්වල ඇතිවෙන කෙලෙස් නසන්න පුළුවන් ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවා. ඒ බුදුබණ ජීවමාන නම් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඒ බුදුබණ ජීවමානව දේශනා කෙරෙනවා නම් ඒ හැම මොහොතකම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජීවමානව සිටිනවා. ඒ බුදුබණින් අපේ කෙලෙස් කිනි නිවාගෙන දුක් කිනි නිවාගෙන සැනසෙන්න පුළුවන්. අද බණ අහද්දී ඔබේ රෝම හැප්සුණා නම් මොහොතකට. අද බණ අහද්දී බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වුණා නම් මොහොතකට. අද බණ අහද්දී ඇඟ කිලි පොලා ගියා නම් ශ්‍රද්ධාවෙන් මොහොතකට. ඒ ඇති පින්වතුනේ කල්ප ගානක් සතර අපාය ඔබ උපදින්නේ නැහැ. නිවන් දක්නා ජාති දක්වා සතර අපායක් netin ඔබ දකින්නේ නැහැ. ඒ බුදු පියාණන් වහන්සේ ගැන පැහැදීම එපමණ කුසලානුභාවයක් සහිතයි. අපි ඒ කුසල බලයෙන් වෙන කිසිවක් පතන්නේ නැහැ. මේ ජීවිතය තුලදීම කෙලෙස් ගිනි නිවාගෙන දුක් ගිනි නිවාගෙන මගේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු නිවන් මඟ මටද යන්න වාසනාව ලැබේවා. ඒ අමා මහ නිවනින් සැනසී දුක් කෙලවර කරන්න මටද වාසනාව ලැබේවා. ඒ සතර මගඵල ලැබමින් පූජනීයත්වයට පත්වෙන්න මටද වාසනාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හෙට කටින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය මහා පිනක් කරගන්න ලැබෙන දවස. මේ විදිහේ මහා පින්කම් ඔබට මට කරගන්න ලැබෙන්නේ මේ පින්බිම සම්බුදු සසුනට පූජා කළ මගේ ජීවිතයේද කිහිප වරක් බේරාගත්
පින්වත් උපාලි ලියනගේ මහත්මයා නිසා. උපාලි ලියනගේ මහත්මයා, එවැගේම පින්වත් අනිල් අධිකාරි මහත්මයා, පින්වත් ජගත් පල්ලිවත්ත මහත්මයා ඇතුළු දායක දායිකාවන් නිසා හැම මොහොතකම අපි ඒ බව සිහි කැඳවනවා. ඒ වගේම මේ වර්ෂයේ කටින ජීවර පූජා පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධානත්වය ගන්නේ මගේ දෙවැනි අම්මා කුසුමාවතී මහත්මිය. එතුමිය ඇතුළේ පවුලේ සියලු දෙනා. ඒ වගේම දායක පින්වතුනොත්. ඒ වගේම මාව මේ ලෝකෙට බිහි කරපු තාත්තා, මගේ දයාබර අම්මා, පවුලේ සැමත්. ඒ වගේම උපාලි මහත්මයා, ජගත් මහත්මයා, අනිල් මහත්මයා යන මහත්මලගේ සියලුම ඥාතීන්ටත් මිය පරලොව ගිය ඇත්තන්ටත් මේ පින්කම් සංවිධානය කරන්න මට යෝධ ශක්තියක් වෙච්ච, සසර මහා පිනකට මට හම්බිච්ච මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මට වෙහෙසෙන්න දෙන්නේ, මට කරදරයක් වෙන්න දෙන්නේ, සුළු මොහොතක්වත් පීඩාවක් ඇති වෙන්න දෙන්නේ, කිසි දෙයක් ගැන වෙහෙසිලා වැඩ කරන්න දෙන්නේ. පුදුම ගෞරවයකින් මාව රකින්නවා. පොඩි හාමුදුරුවෝ ඇතුළු සියලු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා. ඒ වගේම පන්සලේ ඉන්න පුතාලා පුදුම ආදරයකින් උපස්ථාන කරනවා. මේ පින්කම් සංවිධානය කරනවා. දෙවෙනි තාත්තා කෙනෙක් වගේ අපේ ගාමිණී මහත්මයා. ඒ වගේම මව්වරු අපි ගැන හොයලා බලනවා. පුෂ්ප කුමාර මහත්මයා. ඒ වගේම මේ සැරසිලි කරන චමින්ද මහත්තයලා, පුෂ්පා මහත්මියලා, ගයනි මහත්මියලා, දීප්ති මහත්මියලා වගේ නම් කී නොකී සියලුම දායක දායිකාවන් හරිම ආදරයෙන් මේ පින්කම සංවිධානය කළා. ඒ සියලු දෙනාටම මේ මහා පුණ්‍ය බලය එකසේ අත්පත් වෙත්වා, සැනසීමට පත්වේවා. ඔබ සියලු දෙනා මෙපින් බලයෙන් නිවන් දකිත්වා කියලා ආශිර්වාද කරනවා. අය නායක දෙවියන් ඇතුළු ජීවමාන ප්‍රාදේශීය දේවතාවරුනි, සියලු භූමාටු දෙවිවරුනි, සියලු ආකාශස්ත දෙවිවරුනි, මේ මහා පුණ්‍ය බලය කල්යාණ මිත්‍රත්වයෙන් ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. සිටින තැන සිට සාදු කියා අනුමෝදන් වෙත්වා. දිව්‍යානුභාවයෙන් වැඩෙත්වා, දිව්‍ය ඉසුරින් වැඩෙත්වා. මේ කරුණා ශාසනය චිරාත් කාලයක් රැක දෙනු ලබත්වා. මේ පින්වතුන්ව අනතුරු මාරක පීඩාවන්ගෙන් ගලවා රැකගනු සුරකිනු ලබත්වා. අවසන සියලු දෙවියෝ අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ නමින් අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත්, අනන්ත සතර අනන්ත ඥාතීන්ට, පින් බලාපොරොත්තු වෙන මේ අවට සියලු සත්වයින්ටත් මේ පින කරුණාවෙන් මෛත්‍රියෙන් අනුමෝදන් කරනවා. සියලු සත්වයෝ සාදු කියා මෙපින් අනුමෝදන් වෙත්වා. දුගතියෙන් මිදෙත්වා, සුගති සම්පත් ලබත්වා, එම සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. සසර කතරින් මිදී උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාටත් මටත් සසර වසනතාකල් අසත්පුරුෂ ආශ්‍රයක් නොවේවා. සසර වසනතාකල් ලෞතුරා බුදු, පසේබුදු, මහරහත්, ධර්මදර, විනයදර, සිල්වත් ගුණවත් උතුමන්ගේ ආශ්‍රය ලැබේවා. ගුණ ධර්ම පුරන්නටම ලැබේවා. නිවන තෙක් සිල්වතුන් බවට පත්වෙත්වා. නිවන තෙක් ඔබ අප සැම සමාධිය සොයන්න උන් බවට පත්වෙම්වා.
නිවනතෙක් ඔබ අප සැම කුසලයම ගවේෂණය කරන්න වුන් බවට පත්වෙම්මා. මෙපින් බලයෙන් ඔබ සැම උතුම් ධර්මාවබෝධයෙන්ම නිවී නිවනින් නිවී සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා.